හරි ළමයි. මැසේජ් එකක් දාන්න ඔයගලොන්ට පැහැදිලිව ඇහෙනවද කියලා? ඇහෙනවද පේනවද කියලා මැසේජ් එකක් දාන්න chat එකට. ක්ලාස් එක පටන් ගන්න කලින් සිග්නල් ප්‍රශ්න තියෙනවා නම් මාව හරියට පේන්නේ නැත්නම් ඔයාට ඇහෙන්නේ නැත්නම් අපිට කරන්න අමාරුයි පන්තියේ. ඒ නිසා මැසේජ් එකක් දාන්න පැහැදිලිව ඇහෙනවද? මාව පේනවද? ප්‍රශ්නයක් නැද්ද කියලා. හරිනේ. හරි. පුතේ අපි දැන් ඕගොල්ලෝ මේ ක්ලාස් එක දැන් ඇත්තටම මම 2025 අපේ ඔන්ලයින් ක්ලාස් එකේ දරුවෝ ගොඩක් හිටියා A level ලියලා මේ වෙද්දි ඉන්නනේ ඔන්ලයින් පන්ති. එතකොට ඒගොල්ලෝ තහ හිටියා N4 පන්තිය කවද්ද සෙන්සි පටන් ගන්න කියලා. එතකොට පොඩි ප්‍රශ්නයක් ආවා අපිට මේ දවස් නැතුව ඒ කියන්නේ අනිත් ක්ලාස් එක මට ඇත්තටම දෙන්න N4 එක පටන් ගන්න තරම් ටයිම් එකක් නැහැ. ඊට පස්සේ N5 ඉවර වෙච්ච අලුත් බැච් එකක් ඉවර වුණාට පස්සේ ඒ වෙනුවට තමයි අපි මේ සිකුරාදා දවස අද ඒත් දහවස 4ට කියලා දැම්මේ. ආයෙ රැයට ක්ලාස් එකක් තියෙන නිසා. එතකොට අදින් පස්සේ හරියටම ක්ලාස් එක තියෙන දවසේ කියන්නේ කන්ටිනියු හැමදාම තියෙන දවස මොකක්ද කියන එක ඔයගොල්ලෝ ගෲප් එකට මැසේජ් එකක් දාන ගොඩාක් වෙලාවට සිකුරාදා හවස 4ට තමයි පන්තිය තියෙන 4 ඉඳලා මේ බෑග්ග්‍රවුන්ඩ් නොයිසස් එක සද්ද එනවා කියලා චුට්ටක් බලන්න. හරිනේ මැසේජ් එකක් තාම නැහැ. මැසේජ් එකක් දැන් බලන්න ඔකේ ප්‍රශ්නයක් තියෙනවා ඒ නිසා මේ විදිහට දීලා තියෙනවා පොඩ්ඩක් පැහැදිලි කරන්න මැසේජ් එකක් තාම හරියට
මේ ඔන්න හරි. එතකොට අපි N4 ක්ලාස් එක මේ විදිහටම තමයි අපි දිගටම සිකුරාදාට පවත්වගෙන යන්නේ. ඔයාලට පුළුවන් N4 පන්තියට සම්බන්ධ වෙන්න මේ වෙද්දිත් ලොකු දරුවෝ ප්‍රමාණයක් අපිත් එක්ක paid groups වලට සම්බන්ධ වෙලා තියෙනවා. පුතේ N4 exam එක ඇයි වැදගත් වෙන්නේ කියන එක ගැන මම මුලින්ම පොඩි සඳහනක් කරන්නම්. දැන් ගන්නවා මේ exam වර්ග දෙකේ පොඩ්ඩක් වෙනස තේරුම් ගන්න JLPT සහ NET. JLPT සහ NET ඔයගොල්ලෝ අපේ ආරම්භක සම්මන්ත්‍රණයට හිටියා නම් N5 සහ N4 වෙනුවෙන් පවත්වපු මේක තමයි ජපන් භාෂා විභාගවල නැත්නම් එක්සෑම්ස් වල ළමයි ගොඩාක් ફોකස් කරන එක්සෑම්ස් වර්ග දෙක. ඊට අමතරව තව එකක් තියෙනවා JFT කියලා. මම මේ JFT එක ගැන දැම්ම කතා කරන්නේ මම මුලින්ම මෙන්න මේ දෙන්න ගැන කතා කරලා ඉන්නම්. පුතේ JLPT එක්සෑම් එක එහෙමත් නැත්නම් Japanese language proficiency test එක කියන එක නැත්නම් අපි කිව්වොත් එහෙම ජපාන් භාෂා ප්‍රවීණතා විභාගය ප්‍රවීණතා විභාගය කියන එක ජපාන් පිළිගන්න ජීවිත කාලෙම වැලිඩ් ලයිෆ් සර්ටිෆිකේට් එකක් දෙන එක්සෑම් එකක් නේ JLPT ටෙස්ට් එක කියලා කියන්නේ. අපි මේකට කියනවා නිබඳ නෝටිෆිකේෂන් කියලා. එතකොට පුතේ මේකේ එන්සම් වලින් පටන් ගන්නට පස්සේ N4 ඊළඟට ඊට වැඩි සංකීර්ණ N3 ඊළඟට N2 ඊට පස්සේ N1 ආදී වශයෙන් පියවර කිහිපයකට අපිට මේ එක්සෑම් එක අඳුර ගන්න පුළුවන්. N5 4 3 2 1 කියලා. N5 ඊට පස්සේ NET4 එක ඊළඟට ඊළඟට NET1 එක කියලා. එතකොට මේ JLPT එක්සෑම් එකයි අතර වෙනස තමයි සිලබස් වෙනසක් නෑ පුතේ. ප්‍රශ්න හැදෙන ස්ට්‍රක්චර් එකේ වෙනසකුත් නෑ. මේකේ වෙනස තමයි අපි ඔයාලට එකෙන් දෙන සර්ටිෆිකේට් JLPT එක ලයිෆ් ටයිම් වැලිඩ් වුණාට එක්සෑම් එකේ සර්ටිෆිකේට් එක ලයිෆ් ටයිම් වැලිඩ් සර්ටිෆිකේට් එකක් නෙවෙයි ඔයාලට හම්බ වෙන්නේ කියලා. ඒ නිසා ලංකාවට ජපානයට යන්න ඒ කියන්නේ ලංකාවේ ටිකක් ඉඳලා ඉගෙන හිතන්නකෝ ජපනීස් ඉගෙනගෙන N4 වගේ කරලා අවුරුදු 3ක් 4ක් ගිහින් ජපාන යන්න ඉන්න දරුවෝ ඉන්නවා නම් JLPT තමයි ගොඩක් දුරට කරන්නේ. ඒකයි ඒ ලෙවල් ජපනීස් කරන දරුවෝ ගොඩක් JLPT වල N4 5 වගේ 3 වගේ කරන්න උත්සාහ කරන්නේ. හැබැයි ජොබ් එකක් කරන ගමන් ජපාන් ඉගෙනගෙන ජපාන් යන්න ඕනේ ස්ටුඩන්ට් වීසා එකකට හරි ජොබ් වීසා එකකට හරි යන්න හිතාගෙන ඉන්නවා නම් ඉක්මනට බාලා ගිහින් හදා කර ගන්න ඕන. ඔයගොල්ලෝ net exam කරාට අවුලක් වෙන්නේ නැහැ. යන්නේ. පුතේ JLPT exam එක තේනවා ඒ කියන්නේ පළවෙනි ඉරිදා ජූලි මාසේ. පළවෙනි ඉරිදා දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ වැටෙන පළවෙනිම ඉරිදා සහ ඒ අවුරුද්ද ජූලි මාසේ වැටෙන දැන් මේ 2026 අලුත් අවුරුද්ද පටන් ගත්තනේ. මේ අවුරුද්දේ පළවෙනි JLPT levels තියෙන පටන් ගන්න ජූලි මාසේ වැටෙන පළවෙනි ඉරිදා. ඊළඟට තියෙනවා දෙසැම්බර් මාසේ අරගෙන මම දෙන්න නැත්නම් හරි. කියනවද නැත්නම් මම දෙන්න දැන්. ඈ හරි. එතකොට
ඔයාලට මාස 6න් 6ට කරන්න පුළුවන් නම් JLPT එක අවුලක් නැහැ. මොකද ඒක මාස 6න් 6ට තියෙන්නේ. හැබැයි ඒක අර ඉක්මනටම දීලා ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍ය මාස දෙකක් වගේ දැන් ඔයගොල්ලන්ට මම දැක්කා මම දැම්ම ඔයගොල්ලන්ගේ ගෲප්ස් වලට දැන් මේ ගිය දෙසැම්බර් වල 2025 දෙසැම්බර් වල පුතේ JLPT N4 N5 ළමයින්ගේ ප්‍රතිඵල මම දැන් ඊයේ පෙරේද තමයි ටික අර හරියට වෝටර් මාක් ගාලා හදලා ඒ ටික දැම්මේ ගෲප්ස් වලට ඔයගොල්ලෝ දකින්නත් ඇති. එතකොට ඒ ටික ආවේ ප්‍රතිඵල ආවේ මේ ළඟදී. දැන් දවස් 4-5ක් වගේ සතියක්වත් නෑ ඇවිල්ලා. හරි එතකොට දෙසැම්බර් සතියේ ඉරිදා ලියපු දරුවන්ගේ ජනවාරි නෙමෙයි පෙබරවාරි මාසේ ඒ කියන්නේ ජනවාරි අන්තිම වගේ ආවේ 29 30 වගේ තමයි මට මතක විදිහට ආවේ. ඒ කියන්නේ මාසයකට වැඩි කාලයක් ගන්නවා විසල්ස් එන්න. ඒක මාස දෙකකට ආසන්න කාලයක්. ජනවාරි මේ දෙසැම්බර් පළවෙනි සතියේ ඉඳලා කියන්නේ දෙසැම්බර් මාසෙමත් තියෙනවා ජනවාරි මාසෙමත් තියෙනවා. අන්තිම වගේ තමයි ආවේ. කියන්නේ මාස එකමාරක් වගේ ආසන්න කාලයක් ඊටත් වැඩි ගන්නවා මේ රිසල්ට්ස් දෙන්න. හැබැයි ඔයා නැට් ලෙවල්ස් ලිව්වොත් එimhe ඔයගොල්ලන්ට ඉක්මනින්ම මාසයක් වගේ ඇතුළත මාසයක් නෙමෙයි සතියක් එකමාරක් වගේ ඇතුළත ඔයාලට රිසල්ට්ස් බලා ගන්න පුළුවන්. එතකොට නැට් එක 5 කියලා. JLPT එකෙත් JLPT 5 කියලා තියෙනවා. JLPT එක ලංකාවේ සසකාවා ඉන්ස්ටිටියුට් සසකාව මධ්‍යස්ථානයේ හරහා තමයි පාලනය වෙන්නේ. ඒගොල්ලෝ සෙන්ටර්ස් කරගෙන ඒගොල්ලෝ හරහා තමයි ලංකාව පුරා JLPT සෙන්ටර්ස් තියෙන එක්සෑම් මධ්‍යස්ථාන. ඊට පස්සේ නැට් එක තියෙන ජයවර්ධන කේන්ද්‍රය හරහා. හරි මේ දෙක පාලනය වෙන දෙගොල්ලක් කරා. ඒ නිසා ඔයගොල්ලෝ නැට් වෙනවා නම් ජයවර්ධන කේන්ද්‍රය හරහා ඒවට ඇප්ලිකේෂන් ෆිල් කරලා පේමන්ට් කරලා ඒ විභාග වලට ඔයා ආයතන කරන්න ඕනේ. මේක JLPT තමයි මේක සිද්ධ වෙන්නේ. හරිද? එතකොට ඔයා තීරණය කරන්න ඕගොල්ලෝ ඉක්මනට ජපාන් යන්න ඕනේද? ඉක්මනටම රිසල්ට්ස් බලා ගන්න ඕනේද? කියන එක මත ඔයා නැට් N5 ද කරන්නේ නැට් N4 ද කරන්නේ කියන එක ගැන හිතන්න. JLPT N5 ද කරන්නේ JLPT N4 එක ද කරන්නේ කියන එක හිතන්න. එතකොට දැන් අපේ N5 ක්ලාස් එක මේ වෙද්දී අලුත්ම බැච් එක පටන් ගන්න තියෙන්නේ සෙනසුරාදා කියන්නේ හෙට හවස 6ට හරියටම JLPT N4 නැට් N5 JLPT N5 කියන බැච් එක පටන් අරගෙන අපි දැන් සති 3ක් වගේ වෙනවා. මේ අද පටන් ගන්න N4 ටාගට් කරලා. එතකොට ඔයා N4 කරාට පස්සේ ඒ කියන්නේ හිතන්නකෝ N4 එක්සෑම් එක කරනවා කියලා. මේ N4 එක්සෑම් එක කරන මොනවද? ඒක ඉස්සෙල්ලාම ඇයි ඔයා මේ N4 ඉගෙන ගන්න නිකන් කරන්නම් වාලේ මම A level ජපනීස් කරා. ඒ නිසා මම N4 කරන්න ඕනේ. එහෙනම් නැත්තම් මට ජපනීස් අමතක වෙනවා. නෑ. එහෙම නෙවෙයි. ඔයා බලන්න පුතේ ඔයා N4 කරාට පස්සේ ඔයාට එකෙන් ෆිට ඔයාට මොන වීසා එකක් ජපානයේ යන්න පුළුවන්. අන්න ඒක තමයි හිතන්නේ. එතකොට කරනවා නම් හරිද N4 level එක ඔයා පාස් කරගත්තොත් එහෙම මම මේ JLPT මම කෙලින්ම කතා කරන්නම්. JLPT N4 වගේ එකක් ඔයාට පාස් කරගත්තොත් ඩිරෙක්ට් ඔයාට ජොබ් වීසා එකකට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ජොබ් වීසා එකකට ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ජපානයේ රැකියාව කරන්න ඔයාට යම් වැටුපක් ගන්න රැකියාව කරන්න ඩිරෙක්ට්ලි ඒගොල්ලෝගේ කම්පැනි සරහා අපිට ඔයගොල්ලෝව ඉන්ටර්විව් කරලා ජොබ් වීසා එකට ඇප්ලයි කරන්න පුළුවන්. N4 පාස් නම් ඊට පස්සේ SSW ස්පෙෂල් ස්කිල් වර්කර් කියන වීසා එක ස්පෙෂල් ස්කිල් වර්කර් SSW වීසා එක පුතේ N4 පාස් නම් SSW වීසා එක හරහා ඔයාට පුළුවන් ජොබ් එකකට ඇප්ලයි කරන්න. මොකක්ද සෙන්ස් එතකොට මේ ජොබ් වීසා එක මොකක්ද SSW වීසා එක පුතේ SSW වීසා එක කියලා කියන්නේ ස්පෙෂල් ස්කිල් වර්කර් කියන එක. මම ඉස්සරහට ලබන සතියේ වගේ ගොඩක් දුරට N4 එකට මේ වීසා ගැන තවදුරටත් වැඩිපුර දැනුවත් කරන්න අපේ මේ ළමයි සම්බන්ධ කරන සර්ලා දෙන්නෙක්ව ගෙන්නන්නම්. ගෙන්නලා මේ විදිහටම ඔන්ලයින් සෙමිනාර් එකක් මම පවත්වන්නම්. එතකොට එයාලගෙන් ඔයගොල්ලෝ වැඩි දුරට ගියාට පස්සේ ඔයගොල්ලන්ට හම්බෙන ෆැසිලිටිස් මොනවාද? බැංකු ණය පහසුකම් ගැන ඊට පස්සේ වීසා එකෙන් ගියාට පස්සේ කොච්චරක් දුරට SSW වීසා එකෙන් ගියාට පස්සේ කොච්චරක් දුරට ඔයාලගේ ඇග්‍රීමන්ට් සයින් වෙනවද ඔයගොල්ලන්ට වැඩ කරන්න සිද්ධ වෙනවද පැය ගාන කොච්චරද ඊළඟට ස්ටුඩන්ට් වීසා ගියොත් එහෙම හම්බෙන පාර්ට් ටයිම්ස් මොනවද ඔයගොල්ලෝගේ තියෙන ලොකු ප්‍රශ්න තෝගයක් අන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මම අනිවාර්යයෙන්ම ඉන්ෆෝමේෂන් එකේ සර්වර් සුගත සර්වර් දෙන්නවා මම ඔයාලට ජොයින් කරන්න ලබන සතියේ සිකුරාදා හෝ සෙනසුරාදා ඉරිදා වගේ දවස් 3න් එකක අනිවාර්යයෙන්ම N4 හැමෝම එකතු කරලා ආපහු පොදු සම්මන්ත්‍රණයක් අරගෙන මම නිකන් සරලව අද උගන්වන්න පොඩ්ඩක් කලින් ඔයාලා ගැන පොඩි දැනුවත් කිරීමක් ඔයාලට කරන්න. ඔයා ඇයි මේ N4 එක්සෑම් එක කරන්න ඕනේ? අයියෝ ඔයා මේ N4 එක ඉගෙන ගන්න ඕනේ කියන එක ගැන. එතකොට මේ N4 කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ජොබ් වීසා එකකට හරි ඒ කියන්නේ ඩිරෙක්ට් ජපානයේ රැකියාවක් සඳහා ඔයාලට අයදුම් කරන්න පුළුවන් ඉන්ටර්විව් පාස් කරගත්තොත්. ඊළඟට
සුදුසුකම් ලබනවා SSW. SSW කියන්නේ ස්පෙෂල් ස්කිල් වර්කර්. යම් ක්ෂේත්‍රයක් සම්බන්ධ විශේෂ නිපුණත්වයකින් යුක්ත කෙනෙක්. වැඩ කරන කෙනෙක් බවට පත් වෙනවා. job visa skill මේ ස්පෙෂල් ස්කිල් වර්කර් ඒවත් SSW visa එක අතර වෙනස තමයි දෙකම jobs තමයි. jobs වලින් අපිට ඉන්ටර්විව් කරනවා වගේ කොහොම ඔයාට කියලා ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ. ඔයාට කියලා ලෝයර් කෙනෙක් වෙන්න බෑ. නමුත් අර ඒ ඩිරෙක්ට් කම්පැනිස් වලින් ජොබ් එකට ඉන්ටර්විව් කරනවට අමතරව ස්පෙෂල් ස්කිල් වර්කර් එකකින් SSW එකෙන් කරන්නේ යම් ටාස්ක් ප්‍රමාණයක් තියෙනවා. හිතන්නකෝ ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඊට පස්සේ කන්ස්ට්‍රක්ෂන් ඊළඟට රෙස්ටොරන්ට් සයිඩ් ෆුඩ් සර්විස් හොටෙල් මැනේජ්මන්ට් ඔය වගේ තියෙනවා. SSW visa එක කැටගරි තියෙනවා. කැටගරියට අදාළව ඔයාලා වෙනසක් සුණාට බෑ SSW යනවා නම් අනිවාර්යයෙන්ම කැටගරියකට අදාළව තියෙන ස්කිල් ටෙස්ට් එක සමත් විය යුතුයි. හරිද? ඒ කියන්නේ හිතන්නකෝ ඔයා කෙයාගිවර් වලින් යන්න ආසයි කියලා කෙයාගිවර් වලට ඉතින් ළමයි දෙන කයිගු සින්ජුකු ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඒකෙදි ස්ටුඩන්ට් වීසා එකක්. ඒක SSW කෙයාගිවර් නෙවෙයි. ඒක ස්ටුඩන්ට් වීසා එකක්. හැබැයි ඒ ස්ටුඩන්ට් වීසා එකෙන් අපි කරන්නේ ලක්ෂ 5කට ළමයින්ට එන්සර් සමත් වෙන්න ඕනේ. එන්සර් පාස් වෙන්න ඕනේ. ලක්ෂ 15කට ජපානයට යන්න පුළුවන්. ඒ මොනවද කියලා මම තවදුරටත් වැඩිදුර විස්තරයක් ඔයාලගේ ගෲප් එකට පොඩි වීඩියෝ එකක් දාන්න. තව වෙන සතියේදී මම ආපහු ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට පොදු මීටින් එකක් අරගෙන පැහැදිලි කරන්න. ජපානයට යන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රයාගික අර SSW එකේ ප්‍රයාගික වර්ක් කරනකොට ස්ටුඩන්ට් වීසා කැටගරි එකක් හයිඩු සින්ජුකු ප්‍රෝග්‍රෑම් එක. ඒකෙදි වෙන්නේ ඔයාලට ලක්ෂ 15න් ජපාන් ගියාම ඒ හම්බෙන ස්කූල් එක normal language ස්කූල් වලට වැඩිය වෙනස් වෙනවා. පොඩ්ඩක් ඒක කයිගෝ ස්කූල් එකක්. කයිගෝම තමයි ස්කූල් එකේ අවුරුදු දෙක උගන්වන්නේ. ඊට පස්සේ සෙන්නොත් එක යුනිවර්සිටි එකට සල්ලි ගෙවන්න අවශ්‍ය නැහැ. දැන් මේ normal අපේ ස්ටුඩන්ට් වීසා එකට ළමයෙක් ගියොත් දැන් හිතන්නකෝ ලක්ෂ 28ක් කියලා. ලක්ෂ 28කින් අපි ළමයෙක් යවුවොත් එයා යවන්නේ අපි අවුරුද්දක ස්කූල් ෆීස් එක මෙහෙන් ගෙවලා ගිහින් හම්බ කරලා ගෙවන්න ඕනේ ෆීස් එක ඊළඟට යුනිවර්සිටි අවුරුද්දකට ගන්න ඕනේ. ස්ටුඩන්ට් වීසා එකකින් ඔයා ගියොත් ඔයා ලක්ෂ 15 යන්න පුළුවන්. ඒ 15ක් නැත්තම් ලෝන් එකකුත් අරන් දෙනවා. ඊට අමතරව මේ ලක්ෂ 15 ගිහින් වියදම් කරලා ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තට පස්සේ සෙන්නක් එක හැබැයි හිතන්නකෝ අවුරුද්දක් විතර ඒකෙත් කියාගිව ඒ කියන්නේ ඒකෙත් කල්ග පාට් එක ඉගෙනගෙන අවුරුද්දක් විතර සෙන්නමක් එක බාහිර වීසා එක හරියන්නේ නැහැ කියලා ඒක පොඩ්ඩක් අවුල් කරගත්තොත් ඔයා එතකොටයි ගෙවපු ඒගොල්ලෝ අර ස්පොන්සර් කරපු ඒ ගාණ ඔයාට ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම පොඩි අර රිස්ක් එකකුත් මේ වීසා එකේ තියෙනවා. හැබැයි වර්ක් කෙනෙක් විදිහට වැඩ කරනවට කලින් ඒක වැඩිපුර ඉගෙනගෙන ඒ සම්බන්ධව ඩිග්‍රී එකක් ග්‍රැජුවේට් වෙලා ඉගෙන ගන්න කැමති ළමයි අනිවාර්යයෙන්ම මේ කෙයාගිවර් වීසා එක හරහා ස්ටුඩන්ට් වීසා හරහා ඒ ස්කූල්ස් වලට යනවා. එතකොට ඒකත් එක අවස්ථාවක් ඔයාට එන්සර් පාස් කරගෙන තිබීම. මම හිතන්නේ හරිද සින්ජුකු ප්‍රෝග්‍රෑම් එකේ එච්චර ලොකුවට හැම ඒජන්සි එකේ කියන්නේ හැම කෙනෙක්ම වගේ කරනවා අඩුයි. ඒකත් හොඳට හොයලා බලලා අපි දැන් ඉස්සරහට තව ළමයි දෙනවා. ඒගොල්ලෝගේ බොහොම පැහැදිලි විස්තරات එක්ක අපි දානවා අපේ Facebook මගේ Learn Japanese ඉමල් ශරණතුංග කියන Facebook එකේ. මගේ ළමයි හැමදාම මම අවුරුදු දැන් 7ක් වෙනවා අපි මේ ශාස්ත්‍රයට ඇවිල්ලා. මේ අවුරුදු 7 තුළ ළමයි විශාල සංඛ්‍යාවක් යවලා තියෙනවා. ඒවා බොහොම විනිවිදව අපි අපේ Facebook වල දාලා තියෙනවා සහ ඉස්සරහටත් දැන් මේ එන අප්‍රේල් ඉන්ටෙක් එකත් normal student visa යන ළමයි ඉන්නවා සෑහෙන ප්‍රමාණයක්. ඒගොල්ලෝගේ අපි වීසා දෙන සෙරමනි එකක් එක්ක ලස්සනට අපි මේ වැඩේ කරනවා. එතකොට ඔයගොල්ලන්ට තවදුරටත් දේවල් බලා ගන්න පුළුවන්. විශේෂයෙන් ළමයි මේ තව දෙයක් කියන්න ඕනේ. ළමයි ගොඩාක් කියන්නේ ජපානයට යනවා සහ සමහර ළමයි පොඩි ගණන් වලට ජපානයට යනවා. හරිද? ඒකෙන් ගිහින් පොඩි ගණනක් දෙන්න ජපානයට ගිහිල්ලා ඒගොල්ලෝ සමහරකට ගිහිල්ලා ඉවරලා දන්නේ නැහැ තමන්ට කරන්න තියෙන ජොබ් එකක්වත් දන්නේ නැහැ. එහෙම අර ස්ටේබල් නැති දෙයක් එක්ක ඔයාලගේ ජීවිතේ ප්ලෑන් කරන්න යන්න එපා. ඔයාලගේ ජීවිතේ අරමුණුෂ්ඨ කරගන්න යන්න එපා. අනිවාර්යෙන්ම හොඳට හොයලා බලන්න. ඔයා තෝරගන්න ඒජන්සි එක ගැන හොඳට හොයලා බලන්න. අඳුරන කවුරු හරි යාළුවෙක් කවුරු හරි ගිහින් තියෙනවද? ඒ ගියාට පස්සේ ඒගොල්ලෝ ඔයාලව අත්හරිනවද? ඒගොල්ලෝ ඔයාලා ගැන හොයනවද? part time jobs හොයලා දෙනවද? accommodation සම්බන්ධ ප්‍රශ්න නැද්ද? වෙනත් ගාස්තු ඔයාලගේ පඩියෙන් කැපෙන විදිහට ඒගොල්ලෝ හදලා තියෙනවද? ඒව ගෙවනවද? ඒ හැම දෙයක් ගැන හොයන්න. හොඳට හොයන්න. අනිත් ඒජන්සිත් එක පොඩ්ඩක් සසඳන්න. ඒගොල්ලෝගේ ලක්ෂ 35ක් ස්ටුඩන්ට් වීසා එකට යනවා. සෙන්සර්ලාගේ
හිමාංශ සෙන්සර් කිව්වේ එයාලගේ යන්නේ ලක්ෂ 28. ඒතර සෙන්සර්ලාගේ ලක්ෂ 28 යවන්නේ. සෙන්සර්ලාගේ මොනවා හරි අඩුපාඩුවක් තියෙනවද නැත්නම් ළමයි බල්ක් එක වැඩිද යවන. අන්න ඒව පොඩ්ඩක් හිතන්න. හරිද? ඒ නිසා එයාගේ ජීවිතේ ඉස්සරහ අරමුණ ඉෂ්ට කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ ඔයා. නිකන් අර යන්නම් වාට රැල්ලට වැඩ කරන්න එපා. හොඳ වගකීමක් තියෙන ආයතනත් එක්ක ඉදිරියේදී ඔයගොල්ලෝ ගනුදෙනු කරන්න. N4 පාස් වුණාට පස්සේ විශේෂයෙන් ස්ටුඩන්ට් වීසා, ජොබ් වීසා, SSW වීසා හරහා ජපාන් යන්න ඉන්න දරුවන්ට මම මේ කියන්නේ අද ගොඩාක් දරුවෝ සම්බන්ධ වෙලා ඇති මෙතෙන්ට. ඒ නිසා ඔයාලගේ අර ඉදිරි අනාගතයේ තියෙන අර ලෝ මම හැමතිස්සෙම ළමයින්ට අපි කෝස් එකක් පටන් ගත්තා. ඒ ලෙවල් පන්ති වරුණත් මම කියන දෙයක් තියෙනවා මේ. අපි ළඟ නෙවෙයි බලන්න ඕනේ දුර. අර ඉක්මනට දැන් ඔයාලට ලැන්ග්වේජ් එක නෙමෙයි ලැන්ග්වේජ් එක කට්ටිය හිතනවා මට ජපාන් යන්න ඕනේ. මට ජපාන් තමයි යන්න ඕනේ. ඔයාලා ජපාන්ට සාවර මිනිස්සෙක් විතර නේ සල්ලි කීයක් හරි හම්බ කරගෙන ඔයාලා මෙහි ණය වෙලා ගියා නම් ඒ ටික ගෙවාගෙන ලැන්ග්වේජ් එකක් ස්ටුඩන්ට් වීසා ගියොත් ඔයාලගේ ලැන්ග්වේජ් එකත් හදාගෙන හැම ලෝන් ජීවිතේ තියෙන්නේ. පත් කරගන්න. ජපානයේ යන්න ඉස්සෙල්ලාම හදාගන්න. තේරෙනවද? මේ භාෂාව පස්සේ ජපාන් යනකොට බලන්න යන්නේ සුදුසු ආයතනයකින්ද? ඒ ආයතනයේ පිළිගත් ආයතනයක්ද? සල්ලි ඉස්සර මුදල් ඉස්සර කරගන්නවද? ඔයා ගෙවන රුපියල් හරි වගකීමක් වුණසතෝ තියෙනවද? හරි හැම දෙයක්ම හොයලා ඔයාලගේ දෙමව්පියොත් එක්ක එකතු වෙලා හැමදේම හොයලා බොහොම පැහැදිලිව විනිවිදව වැඩ කරන අයත් එක්ක ඉස්සරහදී ඔයගොල්ලෝ එකතු වෙන්න. ඉතින් ඔයගොල්ලෝ මට එහෙම කියන්න ඇත්තටම අයිතියක් නෑ ඔයා මෙතෙන්ට යන්න කියලා ඔයගොල්ලෝ කැමති කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත් භාෂාව ඉගෙන ගන්න ඔයාලා අද සම්බන්ධ වෙලා ඉන්නේ මාත් එක්ක මම 100%ක් ඔයගොල්ලෝගේ භාෂාව සම්බන්ධයෙන් වග කියනවා. හැබැයි මගේ කෝස් එකට ඔයා සම්බන්ධ වුණා කියලා ඔයාට N4 පාස් කරගන්න බෑ. ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ පැත්තෙන් කෙරෙන්න ඕන වැඩ ටිකේ කියන්නේ listening papers වැඩිපුර කරන්න ඕනේ. අපි දැන් papers පටන් ගත්තාට පස්සේ vocabulary papers කරන්න ඕනේ. ගෙදරදී reading dockයි paper මේ reading සහ grammar papers කරන්න ඕනේ. මොන කියන papers අපි class එකේ වෙනම papers වලට වෙනම පැය ගාණක් දානවා. ඊට අමතරව ඔයාලා ගෙදරදීත් පුළුවන් උපරිම papers ප්‍රමාණයක් කරන්න ඕනේ. ඒ වගේම හිතේ කොච්චර දීර්ඝ දැනුම තිබ්බත් වැඩක් නැහැ. ඔයාට spoken ටික බැරි නම්. හරි අපේ දැන් N4 නෙමෙයි N3 පාස් ළමයි ඉන්නවා. N3 පාස් ළමයින්ට තාම ජපනීස් කෙනෙක් එක්ක අපි යාළුවා දෙන්නා ඉන්ටර්වියු ෆේස් කරන්න හරියක් නැහැ. ඒ ගත්තකට කරනාට අයියේ. අනිත් ලිඛිත තියෙන්නේ. හොඳට ස්පෝකන් පැත්ත ස්පෝකන් ස්කිල් එක හදාගන්න. කතා කරන්න. දන්නේ පොඩි වචනේද දන්නේ වචන දෙක තුනද ඒක හොඳට කතා කරන්න. වචනේ කතා කරලා කියන්න. දැන් මම අද ඉන්ෆල් ක්ලාස් එක අද මගේ ෆිසිකල් පන්තියේ උදේ තිබ්බා. මම ළමයින්ට මාර විදිහට බැන්න මොකද දන්න වචන දන්නේ මේ අකුරු දන්නවා කියන්න කියලා. හැබැයි මොකද්ද විදිහ ඒ කියන්නේ හරි 아무තු ඒගොල්ලන්ට වචන කියන්න බෑ. කියන්න බෑ. වචන උච්චාර දැන් මම ඉස්සරහා යාට වචන උච්චාරණය කරන්න බෑ එකපාර. N5 දරුවෙක් නම් මුලින් ඉඳලා අපේ ඉඳලා ඉගෙන ගන්න ළමයි N5 කියලා කියන්නේ. හැබැයි පුතේ ඔයා හිතන්නකෝ ඔයා මම ඉස්සරහා කියන්නේ වචන ටික ඔයා කොහොමද ජපාන් වලට ගිහලා ස්කූල් වලට ගිහලා සෙන්සර් එක්ක කතා කරන්නේ? ඒගොල්ලෝ ජපනීස් ඉස්සරහනේ. ඒ හින්දා ඔයාට මේ භාෂාව සුපිරි හදාගන්න පුළුවන් කියලා. මෙතන ඉඳලා ඔයා අනිවාර්යෙන් ඔයා භාෂාව හොඳටම හදාගෙන යන්න. කිසිම කෙනෙක්ට ඇඟිල්ල දික් කරන්න බැරි වෙන්න ඔයාට N2 N1 වගේ පාස් කරගන්න පුළුවන් වෙන ඔයාට අනගහලා ජොබ් එකක්.
මේකෙන්ද කතා කරන්නේ? මෙහෙම නිකන් තියන් කතා කරන්න. හරි ළමයි ඕගොල්ලන්ට මේ ඇහෙනවද? මොනවද කියලා මෙසේජ් එකක් දාන්න පොඩ්ඩක් ඇහෙනවද? එතකොට ඔයාලට අපි මේ කරන JLPT course එක JLPT N4 course එක මේක මම JLPT exam එක ටාගට් කරලා තමයි කරන්නේ. ඔයගොල්ලන්ට මේක ජූනි වෙනකන් ඒ කියන්නේ ජූනි අවසන් වෙනකන් අපි මේක කරනවා. ඒ කියන්නේ හරියටම තව පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි කියලා මාස 5ක් තියෙනවා. මේ මාස 5 ඇතුළත ඔයාලට JLPT N4 ටාගට් කරලා ඒ කියන්නේ පුතේ JLPT එකයි NET එකයි සිලබස් දෙකම එකයි. ඔයාලා තීරණය කරන්න පුළුවන් NET N4 කරනවද JLPT N4 කරනවද කියලා. චුට්ටක් මම JLPT N4 වලට ඉගෙනුවම ඔයාලට පුළුවන් NET එක හරි කරගන්න අවුලක් වෙන්නේ නැහැ. හරියටම ජූනි මාසේ අවසාන වෙද්දී ඔයාලට ජූනි එක්සෑම් එකට ටාගට් කරන්න තමයි මේ කෝස් එක අවසන් කරන්නේ. ජූලි N4 ඔයාට ලියන්න පුළුවන්. හරිද? එතකොට බැරි වෙලාවක්වත් යම්කිසි දරුවෙක් හිතාගෙන ඉන්නවා නම් මට N4 ලියන්න බෑ N4 දැනුමක් නැහැ කියලා ඔයාට මේ ඉගෙන ගන්න කෝස් එකෙන් මේ දැනුමෙන් JFT කෝස් එක JFT කියන Japanese Foundation Test එක කරන්නත් පුළුවන්. හැබැයි මම කියනවා job visa හෝ SSW යන්න හිතන් ඉන්න දරුවෝ JFT කරලා ඉක්මනටම යනවට වැඩිය JFT exam එකේ ඉස්සරහට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කියලා දැනට අපිට ආරංචි වෙලා තියෙනවා. දැනට අවුලක් නැහැ JFT වලින් යන අය. නමුත් ඉස්සරහට යම් ගැටලු ඇති වෙන්න පුළුවන් JFT exam. ඒ නිසා පුළුවන් තරම් try කරන්න N4ම කරන්න. N4ම කරලා එවන්න කියලා තමයි අපිට එහෙම කියලා තියෙන්නේ. නිසා N4ම කරන්න try එකක් දෙන්න JFT වලට හුරු වෙන්න යන්න එපා. JFT නම් අවුලක් නැහැ. ඉතින් computer based test එකක් තියෙන්නේ පුතාලට. computer based test එකේ ඔයගලන්ට ඒ වෙලාවෙම display වෙනවා 250න් 200ක් වගේ pass mark එකක් තමයි තියෙන්නේ. N4 වල නම් තියෙන්නේ 180න් 90ක pass mark එකක්. හරි 180න් 80 තියෙන්නේ N5 වලට 180න් 90ක pass mark එකක් තමයි N4 වලට තියෙන්නේ. එතකොට මම ඔයගොල්ලෝ ලබන සතියේ මේ නෑ ඔයගොල්ලෝ ඉන්න groups වලට ඕනම් PDF එක දාන්න මට ඒක දැන් දාගන්න බැරි වුණා. මේ N4 syllabus එක යටතේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා papers 3කට. එකක් තමයි පුතේ vocabulary paper එක. vocabulary paper එක ඒ කියන්නේ වචන paper එක තියෙනවා. ඊට පස්සේ තියෙනවා grammar සහ reading paper එක කියලා එකක්. grammar and reading කියලා paper එකක් තියෙනවා. ඊට පස්සේ listening paper එක තියෙනවා. listening paper එක තියෙනවා. එතකොට මේ papers තුනට vocabulary වලට ඔයගලන්ට හම්බ වෙනවා විනාඩි 30ක paper එකක්. මේක විනාඩි 60ක paper එකක්. listening paper එකත් සාමාන්‍යයෙන් විනාඩි 30ක් 40ක් අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් යනවා. එතකොට මෙන්න මේ papers දෙකට හරිද මේ papers දෙක නෙමෙයි papers තුනක් තියෙනවා. මේ papers තුනට ඔයාට ලකුණු ප්‍රමාණය ලකුණු එකකට 80යි. හරිද? ලකුණු එකකට 60යි. හරි 60යි ලකුණු. 60න් සම්පූර්ණ එක තුනම තමයි 180. 180න් ඔයාලා 90කට වැඩිය ගන්න ඕනේ N4 පාස් වෙන්න නම්. 180න් 80කට වැඩිය ගන්න ඕනේ N5 පාස් වෙන්න නම්. 180න් 90කට වැඩිය ගන්න ඕනේ N4 පාස් වෙන්න නම්. එතකොට ඔයා මේ 180න් 90 කවර් කරන්නත් ඕනේ listening එක 60න් 19ක් එක්කත් උඩට දාගෙන. ඒ papers වලට sectional pass marks තියෙනවා. ඒවත් එක්ක overall එක තමයි 90 වෙන්න ඕනේ. දැන් හිතන්නකෝ ඔයා vocabulary paper එකයි grammar paper එකෙනුයි මෙතන ගත්තා කියලා මේකෙන් 60න් ගන්නවා ඔයා 50ක් වගේ. මේකෙන් ඔයා ගන්නවා 60න් 40 දෙකක් වගේ කියලා. දැනටමත් 92යි නේ. එතකොට මේකෙන් එනවා ඔයාට 60න් 19ක් නෙමෙයි. මෙතන එනවා ඔයාට 60න් 8ක් වගේ. 60න් 8ක් එනවා. මෙතන 60න් 50ක් එනවා. ග්‍රැමර් ටික හොඳටම කරපු නිසා 60න් 50ක් එනවා. 10යි මිස් වෙන්නේ. ඊට පස්සේ ඔයාට 60න් 42ක් එනවා. එතකොට මෙතන 8යි 92යි 8යි ඔයාට හම්බ වෙන ලකුණු 100ක්. 180න් 100ක්. ඉතින් අවුලක් නෑනේ. පාස්නේ. 180න් 90කට වැඩියෙන් පාස් වෙනවා. 180න් 100ක් තියෙනවා පාස්. අවුලක් නෑ. ඒතර සෙන්සේ මේ රිසර්ච් බලපුවම සෙන්සේ not passed පාස් නෑනේ. not passed කියලා වැටලා නෑ. ඇයි not passed වෙලා තියෙන්නේ? ඇයි මෙතන මේ 60න් 19කට වැඩි අරගෙන තමයි ඔයා listening එක ස්කෝර් කරන්න ඕන.
මේ දෙකේ එකතුව මේ 19කට වැඩිය මේකෙන් අඩු කරගෙන 90 පෙන්නුවා කියලා වැඩක් නැහැ. තේරුණාද? 90 පන්නන්න ඕනේ මේක 60න් 19කටත් එක්ක මෙතන 120න් 38කටත් වැඩිය ස්කෝර් කරලා තමයි ඔයා මේ 90 කවර් කරන්න උත්සාහ කරන්න ඕනේ. ඒ පේපර්ස් වලට අදාළ සෙක්ෂනල් පාස් මාක් එක පෙන්නුවේ නැත්නම් ඔයාට 90 කවර් කරා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. එතකොට පාස් වෙන්න බෑ. පාස් මාක් පාස් කරාට ඇති වැඩක් නැහැ. තේරුණාද? ඒවත් හොඳ අවබෝධයෙන් තියාගෙන තියරි කොච්චර තිබුණත් වැඩක් නැහැ. මම හැමතිස්සෙම මම හැමදාම ළමයින්ට කියන දෙයක් තමයි අපේ ළමයි ඒ කියන්නේ තියරි දැනුම ගොඩාක් තියෙන ළමයි අපි ගාවට ගොඩක් එන්නේ පේපර්ස් කරන්න. එතකොට A level වලත් ඔයාලා දන්නවා ඇති මගේ ඉගෙන ගත්ත ළමයි ගොඩක් N4 වලට ජොයින් වෙලා ඉන්නවා. A level කරා වගේම තමයි පුතේ N4 වලටත් අපි ගොඩාක් පේපර්ස් කරන එක තමයි ක්ලාස් එකේදී කරන්නේ. පේපර්ම තමයි ටාගට් කරන්නේ. පේපර්ස් වලින්මයි ඔයාලට සිලබස් එක ඔලුවට දාන්න උත්සාහ කරන්නේ. A level කරපුවාට නම් ලොකු අවුලක් වෙන්නේ නැහැ N4 එක. හැබැයි listening ටික චුට්ටක් හදා ගන්න ඕනේ. කාංජි ටිකක් හදා ගන්න ඕනේ. ඒ අරෙන්නේ A level කරපු අයට අවුලක් නැහැ. N5 කරපු අය ටිකක් මහන්සියෙන් N5 වලට වැඩිය ගණන් ගන්න නැතුව වගේ N5 කරන්න කරා වගේ අපිට N4 කරන්න බෑ. N4 අමාරුයි. ඒ නිසා ටිකක් මහන්සි වෙලා N4 කරන්න. ඔයාලගේ කැපවීම අවශ්‍යයි. හරි. මම අද ඉස්සෙල්ලාම දැන් අපේ ක්ලාස් එකේ වෙන විදිහත් මම ඔයාලට කියන්නම්කෝ. දැන් ඔන්න එක්සෑම්ස් ගැන කතා කරා, කෝස් එක වෙන විදිහ ගැන කතා කරා. දැන් අපේ පන්තියේ හිතන්නකෝ මේ අපේ පන්තියේ තියෙනවා කියලා පැය දෙකක්. දැනට මුල් කාලේ තියෙන තව මාස දෙකක් විතර යනකම් පැය දෙකක වගේ ක්ලාස් එකක් N4 වලට තියෙන කියලා හිතන්නකෝ. මේ ක්ලාස් එකේ පැය දෙකේ මම මේ ෆිසිකල් කරන විදිහටම තමයි ඔයාලට ඔන්ලයින් ක්ලාස් ටිකක් කරන්නේ. ෆිසිකල් පන්තිය අපි යන්නේ පුතේ එක පැයක් යනවා N5 ටික. දැන් මම දන්නවා ඕගොල්ලෝ මෙතන N4 ඉගෙන ගන්න ආවට N5 සිලබස් එක එක්ක සමහර වෙනත් සෙන්සල ගාවට ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා ඇති. ඊට පස්සේ N5 නැතුව කෙලින්ම ඩිරෙක්ට් N4 ඉගෙන ගන්න ඕනි කියලා ඇවිල්ලා හිතන් ඇති. අකුරු සාමාන්‍යයෙන් ටිකක් දුරට පුළුවන්. වචනයක් දෙකක් කතා කරගන්න පුළුවන් අය නේද? ඊට පස්සේ A level කරා. හැබැයි දැන් A level මොකක්වත්ම මතක නැහැ. දැන් අපිට N4 කරන්න ඕනි කියන කට්ටිය ඇති නේද? එක එක මට්ටම් වල දරුවෝ ඉන්නවනේ. එතකොට මට ඔයාට ඩිරෙක්ට් N4 වගේ සංකීර්ණ සිලබස් එකක් ඔයාගේ ඔළුවට දාන්න නම් අර බේසික් ටික මම අඳුර ගන්න ඕනේ ඔයා කොතනද ඉන්නේ කියලා. තේරුණාද? මුල් මට්ටමේ ඔයාගේ දැනුම කොතනද තියෙන්නේ? සමහර ළමයින්ට නිපාතරික හරියට කවර් වෙලා නැහැ. සමහර ළමයි විශේෂණ පද පාඩම දන්නවා, භාවිත රටා ටික දන්නේ නැහැ, ලිස්ට් එක දන්නවා. සමහර ළමයි සකර්මක අකර්මක තදෝෂ දෝෂ පාඩම දන්නේ නැහැ. අන්න ඒ වගේ N5 සිලබස් එක නැතුව N4 කරන්න බෑ. ඒ නිසා පළවෙනි මාසේ එකමාර වගේ පළවෙනි සති 6 වගේ අපි කරන්නේ මොකද්ද? එක පැයක් අරගෙන N5 සිලබස් එක නැවත මතක් කරනවා. ඔයාලා ලියන්නේ නැහැ. මම කියනවා ඔයාලා අහගෙන ඉන්න ඕනේ. නැවත මතක් කරනවා N5 සිලබස් එක. සාමාන්‍යයෙන් මට මේක කියන්න බෑ සති කොච්චරක් යනවද කියලා. අපි සති දාමුකෝ මෙතෙන්ට සති 8ක් වගේ, කියන්නේ මාස දෙකකට අඩු කාලයක් තුල N5 මතක් කරනවා. හැබැයි සම්පූර්ණ ක්ලාස් එකේ ෆුල් ටයිම් එක පැය දෙක නම් පැය දෙකම N5 කරන්නේ නැහැ. එක පැයක් N5 ටික මතක් කරනවා. ඊළඟ පැය මේකට ගන්න එක පැයයි. හරි, මේකට ගන්න එක පැයක් මතක් කරනවා. ඊට පස්සේ ඊළඟ පැය ගන්නවා. දෙවැනි පැය තමයි අපි ගන්නේ N4 සිලබස් එකේ විශේෂයෙන් ඉක්මනටම අපි ඉවර කරගන්න ඕන ටික තමයි ව්‍යාකරණ පාඩම් ටික. මෙන්න මේ ව්‍යාකරණ පාඩම් ටික කතා කරන්න තමයි ගන්න ඊළඟ පැය. අර N5 සිලබස් එක මතක් කරලා මාසෙකමාරක් වගේ යද්දි ඉවර කරගත්තාම සම්පූර්ණ වෙලාවම N4 ටික වෙනුවෙන් වැය කරනවා. එහෙම තමයි පන්තියේ යන්නේ. හරිද? එතකොට කංජි වලට අදාළව ඔයාට කංජි වර්ක් බුක් එකක් ගෙදරට එවනවා. ඒ වර්ක් බුක් එකේම ස්ක්‍රීන් එකට මේ විදිහට දාලා කංජි සාමාන්‍යයෙන් දවසකට ප්‍රධාන කංජි 5ක් වගේ අපි මෙච්චර කල් කරේ. එහෙම කංජි 5ක් වගේ ඉවර කරගන්න අපි පුළුවන් තරම් try කරමු. ඒ කංජි 5ත් එක්ක හැදෙන වචන පේපර් එකට එන්න පුළුවන් වචනත් එක්ක දවස ගානේ කංජි 5 වගේ ඉවර කරගෙන යන්. තව මාසයක් විතර ගියාම කංජි පටන් ගත්තාම ඇති. දැම්ම කංජි අවශ්‍ය නැහැ. වර්ක් බුක් එකක් ඔයාගේ ගෙදරට වෙනම එවනවා. ඒ වගේම පේපර්ස් පටන් ගත්තට පස්සේ ඒ කියන්නේ ඔයාලගේ දැන් හිතන්නකෝ පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි අප්‍රේල් වගේ වෙද්දී අපි පේපර්ස් පටන් ගන්නවා. අප්‍රේල් වල වගේ ඉඳලා ඔයාලගේ ගෙදරට පේපර්ස් පොත් ටික එවනවා. පේපර්ස් පොත් දෙකක් N4 වලට තියෙනවා. ඒ පේපර්ස් පොත් දෙක තමයි එවන්නේ. හරි, ඒ පේපර්ස් පොත් දෙක එතකොට ඔයාලට ලේසි. අපි මෙතන ක්ලාස් එකේ මම ස්ක්‍රීන් එකේ දාලා පේපර් එක උගන්වනකොට ඔයාලට පොත බලාගෙන ඔයාගේ නෝට්ස් බල ඔයාලට උත්තර මාක් කරගන්න පුළුවන්. එක්කෝ අර අපි MCQ විශ්ලේෂණය කරා වගේ පාඩම් නැවත මතක් කරගන්න ගමන් මාක් කරගන්න පුළුවන්. එතකොට හරි ලේසි. ඒ වගේ හොඳ වැඩපිළිවෙලක් එක්ක අපි යන්. ඒ වගේම
මම ගොඩාක් වෙලාවට try එකක් දෙනවා අපේ physical N4 ළමයින්ට තියෙනවා අපි සාමාන්‍යයෙන් මාස දෙකකට වගේ පාරක් නැත්නම් මාසෙකට එක පාරක් වගේ Japanese sensei ගෙනල්ලා අපි spoken classes තියෙනවා. ඒ spoken class එක අපි online direct මෙහෙම දෙන්න උත්සාහ කරාට ඒක ඒ කියන්නේ ඒකට මට sensei කෙනෙක්ව join කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද online classes තියෙන්නේ රෑ. එතකොට හිට ගොඩක් රෑ වෙලා. අපි ෆිසිකල් පන්තියටම ඔයාලට ලයිව් දෙන්න උත්සාහ කරනවා ෆිසිකල් ක්ලාස් එකක් මේ වගේ ස්පෝකන් වලට සෙන්සර් කෙනෙක් ආපු දවසට මම ඔයාලට දැනුවත් කරන්නම් මෙහෙම ලබන සතියේ සෙන්සර් කෙනෙක් කියනවා. එතකොට ඔයාලත් මේ ලින්ක් එකෙන් ජොයින් වෙන්න කියලා මම ලයිව් ඔයාලගේ ක්ලාස් එක ඒ ක්ලාස් එකටම සම්බන්ධ කරලා දෙන්නම්. හරි? ඒ විදිහට ස්පෝකන් ටිකත් අපි හදාගමු. ලිස්නින් ටික නම් අනිවාර්යයෙන්ම පේපර්ස් පටන් ගත්තාම ලිස්නින් පේපර්ස් අපි වෙනම කරනවා. අවමේ ලිස්නින් පේපර්ස් 10ක් වගේ මම ක්ලාස් එකේ කරනවා. ගෙදරදි කරන්නත් පේපර්ස් සෙට් එකක් වෙනම වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ පන්තියේ යන්නේ වැඩපිළිවෙල. ඔයාට ගැළපෙනවා නම් මම දැන් ටිකක් අද උගන්වන්නම්. ගැළපෙනවා නම් දිගටම අපේ පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් හොඳින් වැඩ ටික කරගෙන ඉස්සරහට යන්න. හරි. දැන් මම චුට්ටක් N5 ටික ඔයාට මතක් කරන්නම්කෝ. අද N4 පාඩමකට එන්න කලින් මම N5 ටික මතක් කරන්නම්. ඔයාට එවන ටියුට් එක මම මේ ස්ක්‍රීන් එකට නම් දාලා නැහැ. මම නිකන් ඒ ටියුට් එකේ තියෙන නිපාත පාඩම අපේ A level syllabus එකකින් මේ PDF එකකින් කරලා පෙන්නන්නම්. හරි මේක ටියුට් එකක් ඔයාට N4 වලට හම්බෙන මෙන්න මේ වගේ ඉලක්කම් සහ ගණන් කිරීමේ පසුබිම් කියලා වලට කොටසක් හම්බෙනවා N4 දරුවන්ට මෙන්න මේ වගේ ටියුට් එකක් ඔයාට හම්බෙනවා පසුබිම් ආශ්‍රිත ටියුට් එකක් ඉලක්කම් එක්ක එකතු කරපු ඊට පස්සේ මෙන්න මේ වගේ තව හම්බෙනවා නිපාත N5 ව්‍යාකරණ ටික තියෙන්නේ N5 ව්‍යාකරණ ටික දාපු වෙනම ටියුට් එකක් ඔයාගේ ගෙදරට අපි වෙනවා මොකද ඔයාගේ N5 මට්ටම වෙනස් වෙන්න පුළුවන් එක එක්කෙනාගෙන් එක එක්කෙනාට ඒ නිසා නිපාත ටික ඊළඟට විශේෂණ පද ටික තදෝෂි ජිදෝෂි ලිස්ට් එක දෛමේෂි කියන්නේ මොනවද සර්වනාම පද අර කොරේ සොරේ අරදොරේ සෙට් එක අන්න ඒ ටික සහ ක්‍රියාපද ස්වරූප ඩී ෆෝම් මස් ෆෝම් තේ ෆෝම් තා ෆෝම් නයි ෆෝම් නකත්ත ෆෝම් කියන ක්‍රියාපද ස්වරූප ටිකත් එක්ක N5 සිලබස් එක සම්පූර්ණයෙන් ඔයාට ටියුට් එකක් විදිහට ගෙදරට එවනවා ග්‍රැමර් ටියුට් එකක් ඊට පස්සේ N4 ග්‍රැමර් ටියුට් එක වෙනම එවනවා ඒ අදාළ ග්‍රැමර් පොයින්ට් එකත් එක්ක විස්තර කරලා ඒකේ උදාහරණ වාක්‍ය තුනක් දාපු හැම ග්‍රැමර් පොයින්ට් එකක්ම විස්තර කරලා ඒකත් එක්ක උදාහරණ දාලා ඔයාලට කියවලා තේරුම් ගන්න පුළුවන් තනියම self studies කරන්න පුළුවන් N4 ග්‍රැමර් ටියුට් එකත් අපි එවනවා ඒ වගේම N4 වලට අදාළව මම ටියුට්ස් වල ෆොටෝස් ටික ඔයාලා group එකට දාන්නම් N4 වලට අදාළව ඔයා වචන දැනගෙන ඉන්න ඕනේ වචන දන්නේ නැත්නම් ඔයාට කියවලා තේරුම් ගන්න බෑ පේපර් එකක් ඒ නිසා N4 vocabulary list එකේ ටියුට් එකත් ඔයාලා ගෙදරට එවනවා ඉස්සල්ලාම ඔයාලට පළවෙනි මාසේ වගේ හම්බ වෙයි කියන්නේ මේ මාසේ හම්බ වෙයි මේ මාසය තුල ඔයාලට හම්බ වෙන්නේ vocabulary ටියුට් එකයි N4 grammar ටියුට් එකයි. ඊටු පේපර්ස් ඒවා එවන්නේ පස්සේ. හරි මේ ටියුට්ස් දෙක තමයි ඉස්සෙල්ලාම බොහෝ දුරට ඔයගොල්ලන්ට හම්බ වෙන්න තියෙන්නේ. එතකොට මම මුලින්ම නිපාත වලින් පටන් ගන්නම්. මම කියවනේ N5 මතක් කරලා තමයි N4 කරන්නේ. හරිද? නිපාත වලින් පටන් ගන්නම්. මේ තියෙන්නේ නිපාත පාඩම. ඇයි අපි ජපන් වල නිපාත ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ? ඔයාට කියන්න පුළුවන්ද ඇයි මේ ජපන් භාෂාව නේ ඇයි මේ ජපන් භාෂාව තුළ නිපාත ඉස්සෙල්ලාම අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඔයාලා දන්නවා ඔයගොල්ලෝ දන්නවා වචන එකතු කරලා නේ වචන එකතු කරලා වාක්‍ය හදන්න බෑ අනිත් භාෂාවල වගේ නිකන් එක පේලියකට ලිව්වා කියලා උදාහරණයක් ගත්තොත් සිංහල භාෂාවේ මම බත් කමි කියන වචන තුන එක පෙළකට ලිව්වට වාක්‍යයක් අපිට කරගන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ නේ එක පේලියකට ලිව්වා කියලා මම බත් කමි ඒක අවුලක් නෑ ඕකේ දෙමෝ නිහොන්ගෝ de watashi gohan tabemasu toいうことは×ですねwatashi gohan tabemasu watashi gohan tabemasu වැරදි ඇයි වැරදි
වතාෂි වා ගොහන් ඕ තබෙමස් කතරුවට වා දාන්න ඕන ජපනීස් වල. ගොහන් බත් කියන එකත් එක්ක ඕ දාන්න ඕනේ. තබෙමස් කියන ක්‍රියාව. අන්න එතකොට වතෂිව ගොහන් ඕ තබෙමස්. සරවා මරු දෙස්නේ. ඒක හරි. එහෙනම් වැරදි සහ හරි වෙන්න හේතුව අනිවාර්යෙන්ම ජපන් වල නිපාත එකතු කරන්න ඕනේ වචන සම්බන්ධ වෙනවා නම්. හැබැයි වචන සම්බන්ධ වුණා කියලා නිපාත දාන්න නැති අවස්ථාවක් නැතුවම නෙවෙයි. නිපාත දාන්න නැති අවස්ථාවක් නැතුවම නෙමෙයි. කියන්නේ නිපාත දාන්න නැති අවස්ථා තියෙනවා. මොනවාද නිපාත දාන්න නැති අවස්ථා? ගණන් කිරීමේ පසුයදුම් වලට පස්සේ නිපාත අවශ්‍ය නැහැ. ගණන් කිරීමේ පසුයදුම් වලට පස්සේ අර මම ඊයේ A level දරුවෙක් මෙතන ඉන්නවනම් ඊයේ අපේ A level online class එකේ මම අර කිව්වේ කයි ගොඩනැගිලි වල තට්ටු ගණන් කරන්නේ ඉක්කයි නිකයි සංකයි යන්කයි වාහන ගණන් කරන්නේ මතකද N5 වල ඔයා ඉගෙන ගත්ත දයි කියන පසුයදුම ඉචිදයි නිදයි සන්දයි යොන්දයි එහෙම මිනිස්සු ගණන් කරන්නේ හිතෝරි ෆුතාරි සන්නීන් යෝනින් ගෝනින් රොකුනින් ඔය විදිහට ඔන්න ඔය කියන පසුයදුම් තියෙනවනේ ළමයි ඉලක්කම් එක සම්බන්ධ කරන ගණන් කිරීමේ පසුයදුම් මේ පසුයදුම් වලට පස්සේ නිපාත අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි විශේෂණ පද තියෙන්නේ. ජපන් වල විශේෂණ පද වර්ග දෙකයි. අපි දැන් නිපාත ඉවරනාට පස්සේ ඊළඟට N5 වල මතක් කරගමු විශේෂණ පද පාඩම. විශේෂණ පද වර්ග දෙකයි ඊකේයෝෂි සහ නාකේයෝෂිනේ. ඊකේයෝෂි තු නාකේයෝෂි. ඊ විශේෂණ ලිස්ට් එකක් තියෙනවා N5 වලට අපිට පාඩම් කරන්න සිද්ධ වෙච්ච. නා විශේෂණ ලිස්ට් එකකුත් තියෙනවා. ඔයා කොහොමද පුතේ ඊකේයෝෂි එකක්ද නාකේයෝෂි එකක්ද කියලා අඳුරගන්නේ? යම්කිසි විශේෂණයක් ඊ විශේෂණයක්ද නා විශේෂණයක්ද කියලා කොහොමද අඳුරගන්නේ? ඔයා බලන්න ඕනේ ඒ විශේෂණය ඉවර වෙන්නේ ඉයන්නකින් නම් ඒක ඊකේයෝෂි එකක්. ඒ විශේෂණය ඉවර වෙලා තියෙන්නේ නයන්නකින් නම් ඒක නාකේයෝෂි එකක්. හරිද? එතකොට ඒ කියන ඊ විශේෂණ නා විශේෂණ වලට පස්සේ නිපාතය දාන්න ඕනේ නැහැ. කිරේන සෙන්සේ කිරේන සෙන්සේ කිරේන නාකේයෝෂි එකක් ලස්සන සෙන්සේ සෙන්සේ කියන පදෙත් එක්ක සම්බන්ධ කරන්න මම ඒ අතරට නිපාතයක් දැම්මේ නෑනේ. වතෂිනෝ ගක්කෝ වා මචිනෝ යූමෙයින ගක්කෝ දෙස්. නගරයේ යූමෙයින ගක්කෝ එකක් ප්‍රසිද්ධ පාසලක්. යූමෙයින ප්ලස් ගක්කෝ නිපාතයක් දැම්මේ නෑනේ. හරි එහෙනම් මතක තියාගන්න ඕනේ ඔයා අපිට නිපාත දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ කේයෝෂි වලට පස්සේ. විශේෂණ පද වලට පස්සේ අපිට නිපාත දාන්න ඕන වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒ වගේම දැන් මම කිව්වා ගණන් කිරීමේ පසුබිම් වලට පස්සේ නිපාත දාන්නේ නැහැ. විශේෂණ පද වලට පස්සේ නිපාත දාන්නෙත් නැහැ. ඒ වගේම තමයි ප්‍රමාණය දක්වන පද තක්සන් කොකොනි හොංග තක්සන් අරිමස්යෝ කොකොනි හොංග තක්සන් අරිමස්. මෙතන පොත් ගොඩක් තියෙනවා. තක්සන් අරිමස්. තක්සන් වලට පස්සේ නිපාතයක් දැම්මද නැහැ? とても暑いですね。この教室はとても暑い。මේ පන්ති කාමරේ とても暑い。とてもගොඩක් රස්නේ. とても暑い。අන්න とてもවලට පස්සේ නිපාත දැම්මේ නැහැ. එහෙනම් ඒක ප්‍රමාණාත්මක පදයක්. とてもたくさんちょっと少しඔය වගේ තියෙන ප්‍රමාණාත්මක පද. ඒ ප්‍රමාණාත්මක පද වලට පස්සේ නිපාත අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි මතක තියාගන්න කාලය හඟවන පද වලට පස්සෙත් නිපාත අවශ්‍ය නැහැ. හැබැයි ඔයාට ඕන නම් නිපාත දාන්නත් පුළුවන්. උදාහරණයක් හිතන්නකෝ මෙහෙම. මම කියනවා සෙන්සෙයි වා කියෝ කිමාසෙන් තෝ ඊමාෂ්තා. සෙන්සෙයි වා කෙයිතයි දෙන්වදේ කියෝ කිමාසෙන් තෝ ඊමාෂ්තා. සෙන්සේ අද ජංගම දුරකථනයේ කියෝ කිමාසෙන් අද එන්නේ නෑ කියලා කිව්වා. කියෝ කිමාසෙන් කියෝ කියන්නේ අද කියෝ කිමාසෙන් කියෝ කියන එකත් එක්ක මම නිපාත දැම්මේ නෑනේ. හැබැයි මට ඔතනම කියන්න පුළුවන් තව වාක්‍යයක් ඕනනම් නිපාත දාන්න පුළුවන් කාලය හංගවන පදත් එක්ක. උදාහරණයක් ගත්තොත් කියෝනෝ කයිගීගා අරිමස්කා. අද සමුළුවක් තියෙනවද? අද රැස්වීමක් අද මීටින් එකක් තියෙනවද? කියෝනෝ කයිගී. අන්න අදට අයිති රැස්වීම අදට අයිති කයිගී එක. එහෙනම් කියෝනෝ කයිගී. කියෝනෝ කයිගී. නෝ නිපාත දැම්මයි එතෙන්ට. තේරුණාද? ඒකේ ඒ කියන්නේ ඒක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. හරි? ඒක මතක තියාගන්න. කාලය හංගවන පදයක් එක්ක නිපාත දාන්න අවශ්‍ය නැහැ පොදු මතය. でも සමහරක් වෙලාවට තමන්ට අවශ්‍ය නම් 必要な時女子を使うことができますね. අපිට අවශ්‍ය වෙලාවල් වලට අත්‍යවශ්‍ය වෙලාවල් වලට අපිට නිපාතය දාන්න පුළුවන්. හරි? ඔන්න දැන් මම කිව්වා ප්‍රමාණාත්මක යෙදුම් වලට පස්සේ නිපාත දාන්නේ නැහැ. ඊට පස්සේ ගණන් කිරීමේ පසුබිම් වලට නිපාත දාන්නේ නැත. ඒ වගේම තමයි මම කිව්වා කාලය හඟවන පද වලට පස්සේ නිපාත දාන්නේ. නමුත් තමන්ට අවශ්‍ය නම් නිපාතයක් යොදන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මම කිව්වා ඔයගලන්ට විශේෂණ පද කේයෝෂි වලට පස්සේ නිපාත දාන්නෙත් නැහැ. තව එකක් තියෙනවා පුතේ දෙස් වලට කලින්. දෙස් වතෂිවා සෙන්සෙයි දෙස් අනතවා ගක්සේ දෙස් යමදා සංග නිහොන්ජින් දෙවාරිමසෙන්. දෙස් වලට දෙස් ස්වරූප තියෙන දෙස් දෙෂ්ඨ දෙවාරිමසෙන් දෙවාරිමසෙන් දෙෂ්ඨ කියලා.
අන්නේ දෙස් වලට කලින් දෙස් වල ස්වරූපයකට කලින් නිපාත අවශ්‍ය නැහැ. හැබැයි නිපාත අවශ්‍ය නැහැ කියන්නේ නිපාත දාන්නේ නැහැ. හැබැයි නෝ නිපාතේ විතරක්. මොකටද නෝ දාන්නේ? අයිතිය හංගවන්නනේ. අපි දැන් අද මතක් කරගමු නිපාත. නෝ දාන්නේ අයිතියක් ගැන කියන්නේ. නෝ නිපාතේ විතරක් ඔයාලට දෙස් වලට කලින් යොදන්න පුළුවන්. නෝ නිපාතේ විතරක් ඔයාලට දෙස් වලට කලින් දාන්න පුළුවන්. කොරේවා වතෂි නෝ දෙස්. මේක මගේ. කොරේවා වතෂි නෝ දෙස්. අන්න දැක්කද? දෙස් වලට කලින් නෝ දැම්මා. සාමාන්‍යයෙන් ඔයා හොඳට හිතන්න ඔයා හොඳට ලියපු වාක්‍ය මතක් කරගන්න ඔයා N5 කරන කාලේ නැත්නම් ඔයා A level කරන කාලේ ලියපු වාක්‍ය මතක් කරගන්න. ඔයා කොතරම්ද දෙස් වලට කලින් නිපාත දාලා තියෙන්නේ? තේරුණාද? එහෙනම් නෝ නිපාතය ඇරෙන සාමාන්‍යයෙන් පොදුවේ නිපාත එන්නේ නැහැ දෙස් වලට කලින්. එහෙනම් සෙන්සෙ කිව්වා නිපාත යොදන්න ඕනේ වචන එකතු කරද්දි කියලා. හැබැයි සමහර අවස්ථා තියෙනවා නිපාත යොදන්නෙත් නැති අවස්ථානේ. මොනවද? ඉලක්කම් ගණන් කිරීමේ පසුබිම් ප්‍රමාණාත්මක පද, කේයෝෂි විශේෂණ පද. ඊට පස්සේ ගත්තොත් එහෙම කාලය හඟවන පද වලට දාන්නේ නැහැ නිපාත. හැබැයි අවශ්‍ය නම් දාන්න පුළුවන්. ඒ වගේම තමයි නෝ නිපාතය හැර දෙස් වලට කලින් වෙනත් නිපාත යොදන්නෙත් නැත. ওই ටික මතක තියාගෙන ඔයා වචන එකතු කරනකොට නිපාත දාන්න. ඒ නිපාත ඉගෙන ගන්නකොට ඔයාට ඉගෙන ගන්න තියෙන නිපාත තමයි මෙන්න මේ නිපාත ටික. ප්‍රධාන නිපාත ටික තමයි මෙන්න මේ නිපාත ටික. මොනවද? වා නිපාතය. වා නිපාතය. ඕක මං ඇත්තටම වා කිව්වට මේකට පාවිච්චි කරන්නේ මොකද? හිරගනාවල. ඔයා දැන් දන්නවා බේසික් ටික දැනගෙන මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. වා නිපාතයට යූස් කරන්නේ හා අකුරනේ. හිරගනාවල හයන්න. වා නිපාතය කියලා තමයි අපි ප්‍රොනවුන්ස් කරන්නේ. ඊළඟට ගා ඊළඟට මේක ඕ කිව්වට ඇත්තටම ඕ සවුන්ඩ් එක ප්‍රොනවුන්ස් වුණාට මගේ කටින් මේක වෝ අක්ෂරය. මේක හැබැයි ඕ නිපාතේ පාටිකල් එකේදී මේක ගන්නෙ ඕ කියලා. ඊළඟට මේකත් හේයන්න. හැබැයි මේක නිපාතේදී ඒ නිපාතේ ඒ ඊට පස්සේ මෝ කා ඔය විදිහට ඔයාලට තියෙනවා නිපාත ටිකක්. දැන් අපි මතක් කරගමු මොකද්ද මේ වා නිපාතේ කියන්නේ? මට මේකට වැඩි ලේසි ඔයාලට වයිට් බෝඩ් ෂෙයා කරලා කියලා දෙන එක. ඔයගොල්ලන්ට ටියුට් එක හම්බ වෙනවනේ. ඒතකොට ඔයගොල්ලෝ ඒක ගෙදරදී බලන්න. මම ඔයාලට වයිට් බෝඩ් එක ෂෙයා කරලා කියලා දෙන්නම්. මේක හොඳට ඔලුවට දාගන්න මේ ටික අපි ආපහු මුලින් ඉඳලා හරියට මතක් කරගමු. වා නිපාතය. හරිද? N5 grammar මතක් කරන එක තමයි කරන්නේ. වා නිපාතය ගැන කතා කරද්දී මේකේ පළවෙනිම දේ තමයි ඔයාලට මේකේ භාවිත අවස්ථා කියලා දෙන්න කලින් මම ඔයාලට මේක කියනවා මේකට පුතේ හිරගනා හෝඩියේ හා අක්ෂරය තමයි යොදන්නේ. ඔයා දන්න ටිකක් තමයි මම මේ කියන්නේ. හිරගනා හෝඩියේ හා අක්ෂරය තමයි යොදන්නේ. හරිද? වා නිපාතයේ හිරගනාවල හයන්න තමයි දාන්නේ. එතකොට මේකේ ස්ට්‍රක්චර්ස් දෙකයි. අර N5 ළමයින්ට වගේ පොඩි ළමයි නෙමෙයි ඔයගොල්ලෝ මේවා ඉගෙනගෙන ඇවිල්ලා තිනා අපහු මතක් කරන එක කරන්නේ. ඒ නිසා ස්ට්‍රක්චර් එකෙන්ම අපි මේකේ ඕනම වාක්‍යයක් හැදෙන ස්ට්‍රක්චර්ස් දෙකයි තියෙන්නේ. එකක් ඒවා බීදස් අනිත් එක තමයි ඒවා බෝ verb කියන ස්ට්‍රක්චර් එක. එකක් ඒවා බීදස් අනිත් එක තමයි ඒවා බෝ verb. ඔන්න ඔය අවස්ථා දෙකෙන් පිට වා නිපාතේ වාක්‍යවල යෙදෙන්නේ නැත. එතකොට මොකක්ද මේ ඒවා බීදස් කියන්නේ? මං උදාහරණ වාක්‍යයක් ඔයාලට ලියලා පෙන්නන්නම්කෝ. මං ඒ කියන එක ගන්නවා පළවෙනි නාම පදය. B කියන එක ගන්නවා දෙවන නාම පදය. B කියන එක ගන්නවා දෙවන නාම පදය. දෙස් කියන්නේ ආඛ්‍යාත පදයක් වේ. ඒක අපිට නොවේ නම් දෙවාරිමසෙන් විය නම් දෙෂ්තා වේද නම් දෙස්කා නොවේද නම් දෙවාරිමසෙන්කා නොවිය නම් දෙවාරිමසෙන් දෙෂ්තා. ඔය විදිහට ඔක කාලානුරූපය වෙනස් කරගන්න පුළුවන්. ඒක අවුලක් නෑ. දෙස් වල ස්වරූප තියෙනවා. හරිද? එතකොට මේ කියන පළවෙනි නාම පදය සහ දෙවෙනි නාම පදයකින් යුක්තය කියන්නේ කොටින්ම කිව්වොත් නාම පද දෙකක් තියෙන යම් වාක්‍යයක දෙවනි නාම පදයෙන් පළවෙනි නාම පදය හඳුන්වන්න. නාම පද දෙකක් තියෙන වාක්‍යයක දෙවනි නාම පදයෙන් පළවෙනි නාම පදය හඳුන්වන්න අපි පළවෙනි නාම පදෙ පිටිපස්සේ වා දානවා. ඉතරයි. දෙවනි නාම පදයෙන් පළවෙනි නාම පදය හඳුන්වන්න වා නිපාතේ දානවා පළවෙනි නාම පදෙ පිටිපස්සේ. බලන්න සෙන්ස් කියපු එක බොරුද කියලා. ඔන්න දැන් මම ඔන්න වාක්‍ය දෙකක් තුනක් ලියනවා. සෙන්සේවා සුරිරාංකජින් දෙස්. සෙන්සේවා සුරිරාංකජින් දෙස්. මං සාමාන්‍යයෙන් ලියද්දි kanji ලියනවා. ඔයගොල්ලෝ kanji හුරු වෙන්න ඕනේ. පුළුවන් kanji හුරු කරගන්න. සෙන්සේවා සුරිරාංකජින් දෙස්. සෙන්ස kanjiයත් අපි kanjiයම ලියමුනේ. ආයි. සෙන්සේවා සුරිරාංකජින් දෙස්. ඔන්න සෙන්සේ kanjiයත් මම ලියුවා. සෙන්සේවා සුරිරාංකජින් දෙස්.
මේකේ මොකද්ද පළවෙනි නාම පදේ? මේකේ පළවෙනි නාම පදේ තමයි සෙන්සේ. ශ්‍රී ලංකා ජින් කියන්නේ ඒකේ දෙවෙනි නාම පදේ. එහෙනම් ඔයාලට පේනවද මේ දෙවෙනි නාම පදයෙන් ශ්‍රී ලංකා ජාතිකයා වෙන්නේ කවුද? ගුරුතුමා. එහෙනම් ගුරුතුමා කියන පළවෙනි නාම පදේ පිටිපස්සෙන් එයාව උක්ත කරන්න අපි පාණිපාතේ දාලා තියෙනවා. හරි? තව වාක්‍යයක් මං ලියන්නම්කෝ මෙහෙම. කොරේවා කුරුමදෙස් නෑ කොරේවා කුරුමදේවා අරිමසෙන් කොරේවා කුරුමදේවා අරිමසෙන් මේක කාර් එකක් නෙවෙයි කොරේවා කුරුමදේවා අරිමසෙන් මේක පළවෙනි නාම පදේ කුරුම කියන එක දෙවෙනි නාම පදේ එහෙනම් මේ දෙවෙනි නාම පදයෙන් පළවෙනි නාම පදය හඳුන්වන්න පළවෙනි නාම පදයට පිටිපස්සේ වාණිපාතේ දාලා තියෙනවා හැමතිස්සෙම දෙස්වල ස්වරූප වලින් ඉවර වෙන වාක්‍යවල වාණිපාතයක් එනවා කියලා කියන්නේ දෙවෙනි නාම පදයෙන් පළවෙනි නාම පදය හඳුන්වන නාම පද දෙකක් උපයෝගී කරගෙන එක නාම පදයකින් තව එකක් හඳුන්වන්න අපි පළවෙනි එකට පිටිපස්සේ වාණිපාතය දානවා වාණිපාතයට යූස් කරන්න හිරගනාවල හොයන්න ඔච්චරයි කොරේවා එම්පිච්චදෙස් ඊට පස්සේ කොකවා කියෝෂිච්චදෙස් සෙන්සේයි වසුරි ලංකා ජින්දෙස් වතශිවා නිහොන් ජින්දෙස් අනතවා ගක්සේදෙස් වතශිවා ඔයිෂසන් දෙස් ඔය වගේ විවිධ ස්වරූපයේ දෙස්වල ස්වරූප හැදෙන සියලුම වාක්‍යවල යම් නාම පදයකින් තව නාම පදයක් උක්ත කිරීම සඳහා මේකේ ළමයි ක්‍රියාපද නැහැ මේ ස්වරූපේ වාක්‍යවල ඒවා බී දෙස්වල වාක්‍ය ස්වරූපවල ක්‍රියාපද නැහැ කොහෙවත් හරි හැමතිස්සෙම තියෙන නාම පද එක නාම පදයකින් තවත් නාම පදයක් උක්ත කරන්න අපිට පුළුවන් වාණිපාතය පාවිච්චි කරන්න ඔයගලන්ට පැහැදිලිද මැසේජ් එකක් දාන්න බලන්න තේරුණාද ඒ ටික කියපු ටික මතක් වුණාද කියලා දාන්න ඕකේ පැහැදිලි කියලා දාලා තියෙනවා කීයක් එනවා අඩුයිද ඔව් සර් කීයට දෙනවද ඔව් ගෙදරක් ගිහිල්ලා දන්නේ ඉන්නේ මම හිතා කොහොමද රැ වෙනකම් මේ ඔයත් ගෙදර ගිහින් එන්නේ පොඩ මේ දැන් හත් කියන්නේ හතේ ඉඳලා රැ වෙනකන් මේ YouTube live දෙන්න මල්ලි සර් ඇහෙන්නේ නැහැ YouTube live දෙන්න සර්ගේ එක live දෙන්න බෑද සර්ගේ තියෙන හරි ඊට පස්සේ දැන් ඕකේ ඔයගලන්ට මේ ස්වරූප පැහැදිලි නේද නේද ඒවා බී දෙස් යම් නාම පදයකින් තව නාම පදයක් හඳුන්වන්න අපි වාණිපාතේ දැම්මා ඊළඟට දෙවෙනි අවස්ථාව තමයි ළමයි ඒවා බෝ verb කියන ස්ට්‍රක්චර් එක මොකද්ද ඒවා බෝ verb කියන ස්ට්‍රක්චර් එක යටතේ අපි වාණිපාතේ යොදනවා අරක ඒවා බී දෙස්නේ මේක ඒවා බෝ verb මොකද්ද මේකේ ඒ කියන්නේ මේකේ ඒ කියන්නේ ඒ ක්‍රියාව කරන කෙනා හෙවත් කර්තෘ ඒ ක්‍රියාව කරන කෙනා හෙවත් කර්තෘ B කියන්නේ ක්‍රියාවට යටත් වන නාම පදය හෙවත් කර්ම පදය verb කියන්නේ must form එකේ verb එක නැත්නම් අපි කියනවා must form එකෙන් ශිෂ්ට ජපන් භාෂාව යටතේ වාක්‍යයක් අවසන් වන ක්‍රියාපදය ශිෂ්ට ජපන් භාෂාව යටතේ වාක්‍යයක්
තේනේග යටතේ අවසන් වන ක්‍රියාපදේ මස් ෆෝම් එකෙන් තමයි අවසන් වෙන්නේ. ඔන්න ඔය AB verb කියන ඔන්න ඔය අවස්ථා ටිකත් එක්ක මේකෙදි වානිපාතය එන්නේ යම් කිසි පුද්ගලයෙක් විසින් යම් කර්මයක් යම් කිසි පුද්ගලයෙක්, ඒ කියන්නේ මෙයා තමයි කර්තෘ. මේ කර්තෘ විසින් B කියලා හඳුන්වන මේ නාමපදයේ හෙවත් කර්මපදය ක්‍රියාවකට යටත් කරන විට මස් ෆෝම් එකේ ක්‍රියාවකට යටත් කරන විට මස් ෆෝම් විතරක් නෙමෙයි තවත් ෆෝම්ස් එන්න පුළුවන්. මම මේ නිකන් සාමාන්‍ය පොදු විදිහ කතා කරන්නේ ලිඛිත ස්වරූපය යටතේ තේනේගු යටතේ මස් ෆෝම් එකෙන් තමයි ඉවර වෙන්නේ. හරි අර ලිඛිත භාෂාව කතන භාෂාව කියලා අපෙත් තියෙන්නේ. ඒ වගේ ජපනීස් වල සාමාන්‍යයෙන් අර ශිෂ්ට සම්පන්න ස්වරූපය යටතේ ඕනම එකකට සෙට් වෙන එකක් තමයි මස් ෆෝම් කියන්නේ. එතකොට මේ කතා කරන මේ කර්තෘ යම්කිසි කර්මයක් ක්‍රියාවකට යටත් කරන විට හොඳට අහගන්න ඔළුවට දාගන්න N5 මතක් කරගන්න යම්කිසි කර්තෘ කෙනෙක් යම්කිසි ක්‍රියාවක් කරන කෙනෙක් ඒක පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ බොහෝ විට මේ හැමතිස්සෙම පණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ ඒක සතෙක් වෙන්න පුළුවන් මිනිසෙක් වෙන්න පුළුවන් එතකොට ඒ කර්තෘ විසින් යම්කිසි කර්මයක් යම්කිසි නාමපදයක් ක්‍රියාවකට යටත් කරනකොට ඒ කර්තෘට පිටිපස්සෙනුත් වානිපාතේ දානවා හිරගණවල හයන්න තමයි එතකොට යූස් කරන්නේ. හරිද? උදාහරණයක් ගත්තොත් එහෙම වතාෂි වා නිහොන්ගෝ ඕෂියමස්. ඉමා වතාෂි වා නිහොන්ගෝ ඕෂියතේ ඉමස්. මම දැන් ජපනීස් උගන්වමින් ඉන්නවා. වතාෂි වා එයි මම වා දැම්මේ. ජපන් භාෂාව නිහොන්ගෝ කියන කර්මය ඔෂියමස් කියන උගන්වනවා කියන ක්‍රියාවට යටත් කරන කෙනා මිනිස්සයා කර්තෘ තමයි මම. ඒ නිසා මම වතාෂිත් එක්ක වා දැම්මා. අනතව නිහොන්ගෝ නරත්තීමස්. ඔබ ජපන් ඉගෙන ගනිමින් ඉන්නවා. ඔබ අනත තමයි දැන් ඔයා ජපන් කියන කර්මය ක්‍රියාවට යටත් කරන කෙනා වෙන්නේ කර්තෘ වෙන්නේ. ඒ නිසා මම අනතත් එක්කත් වා දැම්මා. ඉනුවා ගොහාන්ගෝ තබෙමස්. ඉනුවා ගොහාන්ගෝ තබෙමස්. බල්ලපත් කනවා. නෙකෝවා එසා ඔතබෙතීමස්. පූසා පෙට් ෆුඩ් කනවා. නේ සත්ව කෑම ආහාරයට ගනිමින් ඉන්නවා. එතනදී නෙකොත් එක්ක වා දැම්මා හැමතිස්සෙම. යම්කිසි ක්‍රියාවක් කරන කර්තෘ කෙනෙක් යම්කිසි ක්‍රියාවක් කරන කෙනෙක් එක්ක අපිට පුළුවන් වානිපාතේ දාන්න. හරිද? යම්කිසි ක්‍රියාවක් කරන කෙනෙක් එක්ක අපිට පුළුවන් වානිපාතේ දාන්න. කොටින්ම කිව්වොත් කර්තෘට පස්සේ අපිට පුළුවන් වානිපාතේ යූස් කරන්න. හරිද? මම ඒකෙත් උදාහරණ වාක්‍ය දෙකක් විතර ලියලා පෙන්නන්නම්. මට මෙතන ලියන්න පුළුවන් නෙකෝවා එසාෝ තාබෙමාස්තා නෙකෝවා එසාෝ තාබෙමාස්තා. ළමයි මස් දාන්නේ වර්තමාන කාලයේ වෙනවා කියන්නේ ඉකිමස් තබෙමස් බෙන්කියෝ ශිමස් නරයිමස් ඔෂියමස් වගේ. අපි මස්තා කියලා දාන්නේ අතීත කාලෙට. තබෙමස් කියන්නේ කනවට තබෙමස්තා කියන්නේ කෑවා. ඉකිමස් කියන්නේ යනවට ඉකිමස්තා කියන්නේ ගියා. බෙන්කියෝ ශිමස් කියන්නේ පාඩම් කරනවා බෙන්කියෝ ශිමස්තා ආවොත් පාඩම් කළා. ඉජිමෙමස් කියන්නේ පහර දෙනවා ඉජිමෙමස්තා කියන්නේ පහර දුන්නා. තේරුණාද? අන්න ඒ වගේ මතක තියාගන්න සෙත්සුමේ ශිමස් පැහැදිලි කරනවා සෙත්සුමේ ශිමස්තා පැහැදිලි කරා. සුකුරිමස් කියන්නේ හදනවා සුකුරිමස්තා කියන්නේ හැදුවා. සුකායිමස් කියන්නේ භාවිත කරනවා සුකායිමස්තා කියන්නේ භාවිත කරා. මස් මස්තා මසෙන් දෙෂ්තා. මස් මස්තා මසෙන් දෙෂ්තා. මස් කියන්නේ කරනවා වර්තමාන කාලය. මස්තා කියන්නේ කළා අතීත කාලය. මසෙන් කියලා කියන්නේ වර්තමාන කාලේ කරන්නේ නැහැ කියන එක. මසෙන් දෙෂ්තා කියලා කියන්නේ අතීත කාලේ කරේ නැහැ කියන එක. ඉකිමස් ඉකිමස්තා ඉකිමසෙන් දෙෂ්තා. කනවා කෑවා කන්නේ නැහැ කෑවේ නැහැ. යනවා ගියා යන්නේ නැහැ ගියේ නැහැ නේ. ඉකිමස් ඉකිමස්තා ඉකිමසෙන් දෙෂ්තා. ඒ විදිහට ඔයගොල්ලෝ ශිෂ්ට ස්වරූපයට හරියට වාක්‍ය වෙනස් වෙන විදිහත් N5 මට්ටම යටතේ. එහෙමත් නැත්නම් A level කරන දරුවෝ නම් 12 වසරේදී මුලින් ජපනීස් ව්‍යාකරණ ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ ඉගෙන ගත්තා this forms කොහොමද වාක්‍ය අවසානයේට වෙනස් වෙන්නේ සහ must form එකේ ක්‍රියාපද කොහොමද වාක්‍ය අවසානයේට වෙනස් වෙන්නේ කියලානේ. එතකොට නෙකවයිසෝ තබෙමස්තා. නෙකවා එසාෝ තබෙමස්තා. මේකේ තේරුම තමයි පූසා සත්ව කෑම. පූසා සත්ව කෑම කෑවා. නෙකවා එසාෝ තබෙමස්තා. තව වාක්‍යයක් මම ලියන්නම්. චිචි කංජියේ තියෙන්නේ චිචිවා කුරුමා ඕ උන්තෙන් ශිමසෙන් කුරුමා උන්තෙන් ශිමසෙන් කාර් එක පදවන්නේ නැහැ. කවුද පදවන්නේ නැත්තේ? තාත්තා. තාත්තා කාර්ය ඩ්‍රයිව් කරන්නේ නැහැ. පදවන්නේ නැහැ. වර්තමාන කාලයේ කරන්නේ නැහැ මසෙන් ෆෝම් එක. උන්තෙන් ශිමසෙන් පදවන්නේ නැහැ.
හරි. එහෙනම් මතක තියාගන්න යම් කිසි ක්‍රියාවක් කරන කර්තෘ කරන කෙනෙක්ට පිටිපස්සෙන් පුළුවන් පුතේ අපිට වාණිපාතේ දාන්න. යම් කිසි ක්‍රියාවක් කරන කර්තෘ කෙනෙක්ට පිටිපස්සෙන් අපිට පුළුවන් වාණිපාතේ දාන්න. හරිද? අර ඉස්සෙල්ලා කතා කරේ නාමපදයකට පිටිපස්සෙන් අපිට දාන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ යම් කිසි ක්‍රියාවක් කරන කර්තෘ කෙනෙක්, මිනිස්සෙක් හෝ සතෙක් හෝ ක්‍රියාවකට යටත් කරන කර්මයක් ක්‍රියාවකට යටත් කරන කෙනා එක්ක අපිට දාන්න පුළුවන්. හරි ඕන්න ෂෝට් නෝට් එකක් ගහගන්න නැත්නම් ওই ටික මතක් කරගන්න. ওই ටික තේරුණාද කියලා දාන්න බලන්න chat එකක් message එකක්. හරි මල් බටන්. හරි. එතකොට අපි ඊළඟට දැන් ඔතනින් වාණිපාතය හරි. ඔච්චරද වාණිපාතය පාවිච්චි කරන්නේ? බාගෙට ඉගෙන ගන්න බෑ. N4 දැන් ඉගෙන ගන්න ෆුල් හරියට ඉගෙන ගන්න ඕනේ අපි. තව තියෙනවා ළමයි ආචාර ක්‍රමනේ. ජපන් ජාතිකයන්ගේ තියෙනවා අයිසත්සු. එහෙමත් නැත්නම් අපි කියනවා ඒවට මොනවා කියලාද? greetings කියලා. මෙන්න මේ greetings වල තියෙනවා පුතේ කොම්බන්වා සහ කොන්නිචිවා. කොම්බන්වා අන්න වාණිපාතේ දැම්මා. කොන්නිචිවා අන්න වාණිපාතේ දැම්මා. කොම්බන්වා කියන්නේ පුතේ සුබ සන්ධ්‍යාවක්. කොම්බන්වානේ සුබ සන්ධ්‍යාවක්. කොන්නිචිවා have a nice day සුබ දවසක්. කොන්නිචිවා good afternoon කියනත් කොන්නිචිවා දාන්න පුළුවන්. නැත්නම් ගොඩක් වෙලාවට සුබ දවසක් නේ කොන්නිචිවා. අන්නේ කොන්නිචිවා සහ කොම්බන්වා කියන ආචාර ක්‍රම දෙක තුලත් ඔයාට පුළුවන් වාණිපාතේ පාවිච්චි කරන්න. තවත් එකක් තියෙනවා මොකද්ද? ඇයි ළමයි දෙස්වල ස්වරූප නිකම්වත් හිතුවේ නෑ නේද? දෙස්වල ස්වරූපත් එක්කත් වායනවනේ. මොනවද එන්නේ? ඇයි දෙවාරිමසෙන් එකයි දෙවාරිමසෙන් දෙස් තමයි? දෙවාරිමසෙන් නොවේ කියන්නේ අපි වේකේම නොවේ එක වර්තමාන නැතාර්ථය දෙවාරිමසෙන් සහ නොවී ඒකේ දෙවාරිමසෙන් දෙස්තවල අන්න ඒ දෙකෙත් එන්නේ වාණිපාතේ. නිකම්වත් ඕවා හිතුවද? දෙවාරිමසෙන් දෙස්ත සහ දෙවාරිමසෙන් කියන දෙකේදීත් වාණිපාතය පාවිච්චි වෙනවා. එහෙනම් වාණිපාතයේ අවස්ථා 4යි. එකක් තමයි නාමපදයක් උක්ත කරන්න වාණිපාතය දානවා. එක නාමපදයකින් තව නාමපදයක් හඳුන්වන්න. දෙවෙනි අවස්ථාව තමයි යම්කිසි ක්‍රියාවකට කර්මයක් යටත් කරන කර්තෘට පිටිපස්සෙන් දානවා. තුන්වෙනි අවස්ථාව තමයි අයිසත්සන කොටබ දෙකක් තියෙනවා. කොනිචිවාතෝ කොම්බන්වා ඒ දෙකේදීත් දානවා. අනිත් එක තමයි දෙස්වල ස්වරූපයක් තියෙනවා. දෙවාරිමසෙන් සහ දෙවාරිමසෙන් දෙෂ්ට කියන එක. එතෙන්ටත් වාණිපාතේ පාවිච්චි වෙනවා. හරි. වාණිපාතය උතනින් ඉවරයි. ඊළඟට මම අද දවසේ කතා කරන අවසාන නිපාතය. අද මම N4 පාඩම් මුකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලබන සතිය අපි N4 පාඩම් සම්පූර්ණයෙන් ලබන සිකුරාදාට කතා කරගෙන යනවා. හරිද? පැයක් N5 කරනවා, පැයක් N4 පාඩමක් කරනවා. මට එක පාඩමක් ඉවර කරන්න පැයක් ඇති. කනෝකේ වගේ පාඩමක් ගත්තහම මුල් පාඩම ඒව ඉවර කරනකොට මට පැයක් හොඳට මැති ඔයගලොත් එක්ක රෙන්ෂූ කරන්නත් එක්ක පැයක් ඇති. ඊට පස්සේ අපි යනවා කා වගේම එකක් තියෙනවා ගා. කාවලට සමානයි. ගානිපාතය කා වගේම තමයි. මොකද්ද වෙනස? කානිපාතේ ගානිපාතේ අතර වෙනස මොකද්ද? වාදාන්නේ යම්කිසි කර්තෘ කෙනෙක් එක්කනේ. එහෙමත් නැත්නම් නාමපදයක් එක්කනේ. ගා දානකොට මොකද වෙන්නේ? ළමයි හිතන්නකෝ මෙන්න මේ වාක්‍ය. මම වාක්‍යයක් ලියලාම ඔයාලට කියලා දෙන්නම්කෝ මෙහෙම. මම ලියනවා සෙන්සේයිවා
සෙන්සේයි වා ඉමා ඕන්නේ අපි නිකන් දාමුකෝ නිහෝංගෝ ඕ සෙන්සේයි වා නිහෝංගෝ ඕ ඔෂියේතේ ඉමාස් නැත්තම් සෙන්සේයි වා නිහෝංගෝ ඔෂියේමාස් කරමින් ඉන්නවා කියන අපි තේයිමාස් වලින් කියමුකෝ සෙන්සේ ජපනීස් උගන්වමින් ඉන්නවා සෙන්සේයි වා නිහෝංගෝ ඔෂියේතේ ඉමාස් සෙන්සේයි වා නිහෝංගෝ ඔෂියේතේ ඉමාස් සෙන්සේ ජපාන් උගන්වමින් ඉන්නවා මේකේ තේරුම තමයි ගුරුතුමා ජපන් භාෂාව උගන්වමින් ඉන්නවා ඔෂියරු කියන්නේ උගන්වනවා උගන්වමින් ඉන්නවට තමයි ඔෂියේතේ ඉමාස් තේ ෆෝම් ඉමාස් දාලා කියන්නේ මට ඔය වාක්‍යෙම කියන්න පුළුවන් මෙහෙම සෙන්සේයි ගා වා වෙනුවට පුතේ වා නැතුව මට ගා දාන්න පුළුවන් සෙන්සේයි ගා නිහෝංගෝ ඕ සෙන්සේයි ගා නිහෝංගෝ ඕ ඔෂියේතෙරුන් දෙස් නේ ඔෂියේතෙරුන් නැත්නම් ඔෂියේතේ ඉමාස් අපි තේනේගු විදිහට කියමුකෝ මේ සාමාන්‍ය විදිහට නේ සෙන්සේයි ගා නිහෝංගෝ ඔෂියේතේ ඉමාස් සෙන්සේයි ගා නිහෝංගෝ ඔෂියේතේ ඉමාස් මොකක්ද ඒකේ තේරුම ගුරුතුමා තමයි ජපන් උගන්වමින් ඉන්නේ ගුරුතුමා තමයි ජපන් උගන්වමින් ඉන්නේ ගුරුතුමා තමයි ජපන් උගන්වමින් ඉන්නේ එතකොට මොකද්ද පළවෙනි එකයි දෙවෙනි එක අතර වෙනස වා වෙනුවට ගා දැම්මා වා වෙනුවට ක්‍රියාව කරන කෙනා එක්ක ගා දැම්මා මොකද්ද වෙනස chat එකට දාන්න මැසේජ් එකක් මොකද්ද වෙනස වා වෙනුවට ගා දාන්නේ ඇයි අපි දාන්න chat එකට මැසේජ් එකක් හරි අවධානයෙන් අහගෙන ඉන්න ඔයාට නිපාත ආය හම්බෙන්නේ නැහැ නිපාත ආය කවදාවත් හම්බෙන්නේ නැහැ N4 වල මං කිසිම දවසක ආය නිපාත කරන්නේ නැහැ හරි ඇයි මං වා වෙනුවට ගා දැම්මේ මොකද්ද වෙනස ගුරුතුමා ජපනීස් උගන්වනවා ගුරුතුමා තමයි ජපනීස් උගන්වන්නේ සෙන්සේයි වා නිහෝංගෝ ඔෂියේතේ ඉමාස් සෙන්සේයි ගා නිහෝංගෝ ඔෂියේතේ ඉමාස් මොකද්ද වාගා අතර වෙනස අලද හරි හොඳයිනේ ඔයගොල්ලෝ හරිද අවධාරණය කරන්නනේ අවධාරණය කරන එක්කෙනයි ඉන්නේ හැමදාම මේ රිප්ලයි දාන්නේ හැමතිස්සෙම එක්කෙනයිනේ අනිතාත් පොඩ්ඩක් උත්තර දෙන්න ඇක්ටිව් ඉන්න ක්ලාස් එකේ මේක ඔන්ලයින් ක්ලාස් එකක්නේ ඔයා පොඩ්ඩක් මාත් එක්ක අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕන chat කරන්න පුළුවන් නේ ඔයාලට මයික් අන්මියුට් කරන්න බැරි වුණාට නේද chat එකට මැසේජ් එකක් දාන්න මොකක් කරන්නද ළමයි වා දාන්නේ මේ ගා දාන්නේ වා තියෙන තැනට ගා දාන්නේ දැන් බැලුවකට වල නිපාත මාරු වුණොත් එහෙම හරි උක්තේ විශේෂ කරන්න ලෝ පුතේ උක්තේ විශේෂ කරන්න නැත්නම් අපිට එයාම තමයි මේ ක්‍රියාව කරන කෙනානේ මොනවා කරන්නද අවධාරණය කරලා කියන්නේ දැඩි ලෙස කියන්න හිතන්නකෝ දැන් ඔයා එච්චර මං කියන එක ගණන් ගන්න නැහැ මං කියනවා සචිනි නේ මං කියනවා සචිනි සංවා හන යුකා සාන්තෝ කෙක්කොන් සුරුන් දෙස් නේ සචිනි සංවා යුකා සාන්තෝ කෙක්කොන් shimasu සචිනි යුකා මහත්තයත් එක්ක විවාහ වෙනවා ඔයා අහන්නේ මං කියනද මං කියනවා සචිනි-san ගා යුකා-santo කෙක්කොන් shimasu සචිනි-san වා කියපු එක මං දැන් ගා දාලා කියනවා මොකද වෙන්නේ සචිනි තමයි යුකත් එක්ක විවාහ වෙන්නේ තව කට්ටිය ඉන්නවා කමලා ඉන්නවා කසුනි ඉන්නවා තව කට්ටිය ඉන්නවා දෙමෝ සචිනි-san ගා යුකා-santo කෙක්කොන් සුරු ඔන්නම හිතුවා සචිනි දෙස් නේ සචිනි-san ගා යුකා-santo කෙක්කොන් shimasu අන්න මොකද කරේ ගා දැම්මම මොකද වෙන්නේ එයාව දැඩි ලෙස අවධාරණය වෙනවා. එයාව විතරක් විශේෂ කරලා අපි කතා කරනවා. එහෙනම් මතක තියාගන්න අපිට පුළුවන් වානිපාතේ වෙනුවට ගානිපාතේ දාලා කෙනෙක්ව. එහෙමත් නැත්නම් අර ඒවා බී දෙස් එකේ අපි අර කතා කරේ කොරේවා පෙන් දෙස් අනතවා ගක්සේ දෙස් වතෂිවා සෙන්සේ දෙස් කොරේවා එම්පිට්ස් දෙස් කොකෝ කියෝෂිට්ස් දෙස් ඒ වගේ අර ඒවා බී දෙස් ස්ට්‍රක්චර් එකේ වාක්‍ය අන්නේ ඒවා බේදස් ස්ට්‍රක්චර් එකේ වාක්‍ය අපිට පුළුවන් වා වෙනුවට ගා දාලා ඒ නාමපදේ උක්ත කරනව වෙනුවට ඒ නාමපදේ අවධාරණය කරන්න. ඒ වගේම මෙන්න මේ යම්කිසි කතරෝ කෙනෙක් එක්ක වා දානව වෙනුවට කතරෝ කෙනෙක් එක්ක ගා දාලා ඒ කෙනාම තමයි ඒ ක්‍රියාව කරන්නේ. ඒ කෙනාම තමයි ඒ ක්‍රියාව කරන්න කියලා ඒ කෙනාව දැඩි ලෙස අවධාරණය කරන්න. ඒ කෙනාව විතරක් අනිත් අය අතරින් විශේෂ කරලා පෙන්නන්න. අපිට පුළුවන් වා වෙනුවට මොකක් දාන්නද? ගානිපාතේ දාන්න. එහෙනම් ඔයාට පැහැදිලි. වා වගේම නිපාතයක් තමයි පුතේ ගානිපාතය කියලා කියන්නේ. හැබැයි
අපිට හිතන වෙලාවට ගානිපාතේ දාන්න බෑ. ගානිපාතේ දානකොට ඔයා බලන්න ඕනේ. ඔයාට කියන්න ඕන, අවධාරණය කරන්න ඕන, විශේෂ කරන්න ඕන දේ හරියටම කියවෙන අවස්ථාවකදීද ඔයා ගානිපාතේ යූස් කරන්න කියලා. හරිද? එහෙනම් පැහැදිලිය ඔයාට අපිට පුළුවන් යම් කිසි නාමපදයක් උක්ත කරනවා වෙනුවට යම් කිසි නාමපදයක් හරි කතෘ කෙනෙක්ව හරි අර ඒවා be this ඒවා be or verb කියන ස්ට්‍රක්චර්ස් යටතේ ඒගා be this तो ඒගා be or verb කියන ස්ට්‍රක්චර් එක යටතේ ගානිපාතේ දාන්න. ඒ ගානිපාතේ පළවෙනි අවස්ථාව. එච්චරද ගා දාන්නේ නෑ. තව අවස්ථා තුනක් තියෙනවා. මොනවද ඒ අවස්ථා තුන? ගන්න ඔයාගේ ටියුට් එක. ටියුට් එක කියන්නේ තාම ටියුට් එක එව්වේ නැහැ. මේ මම මේක ෂෙයා කරන්නම් PDF එක බලන්න. මෙන්න මේක. මොකක්ද? බලන්න මෙන්න මේ අවස්ථාව ඔයාට හම්බෙලා තියෙනවද කියලා. මෙන්න මේක. ඉමස් අරිමස් දන්නවා ඔයා. මොකද ඉමස් අරිමස්? ඉමස් කියන්නේ ඉන්නවා. නේ ඉමස් එක වෙනස් වෙන්න පුළුවන් ඈ. ඉමස් කියන එක වෙනස් වෙන්න පුළුවන්. ඉමසෙන් ඉමස්තා ඉමසෙන් දේෂ්තා ඉමස්තකයි ඉමස්කයි ඉමසෙන්කා. ඔහොම වෙනස් වෙන්න පුළුවන්. හිටියා හිටියේ නෑ ඉන්නවා ඉන්නේ නෑ ඉන්නවද? ඔය වගේ වෙනස් වෙන්න පුළුවන්. හරි? ගිමොන් කේ වලට කකෝ කේ වලට ගෙන්සයි කේ වලට ඔය විදිහට වෙනස් වෙන්න පුළුවන්. වර්තමාන අතීත ප්‍රශ්නාර්ථය ඔහොම වෙනස් වෙන්න පුළුවන්. අරිමස් එකත් අරිමස් අරිමසෙන් අරිමස්තා අරිමසෙන් දේෂ්තා ඔය ආදී වශයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වුණාට ඉමස් වලින් හරි අරිමස් වල හරි ස්වරූපයකින් යම්කිසි වාක්‍යයක් අවසන් වෙනවා නම් හොඳට අහගන්න. ඉමස් වලින් හරි අරිමස් වල හරි ස්වරූපයකින් යම්කිසි වාක්‍යයක් අවසන් වෙනවා නම් ඒ ඉමස් වල හරි අරිමස් එක්ක හරි සම්බන්ධ කරන නාම පදය. හිතන්නකෝ මෙහෙම පූසා ඉන්නවා. නෙකෝ වායිමස් කියන්න පුළුවන් අවුලක් නැහැ. උතනම අපිට ඉමස් තියෙන නිසා ඉන්නවා කියන එකත් එක්ක සම්බන්ධ කරලා තියෙන පූසාව. ඒ නාම පදේ නෙකෝ ගායිමස් කියන්නත් පුළුවන්. යතුරක් තියෙනවා. කගිගා අරිමස් කගිගා අරිමස් ඉමස් අරිමස් එක්ක සම්බන්ධ කරන නාම පදේ ඔයා ගා දාලා සම්බන්ධ කරන්න ඕනේ. මම ඔතෙන්ටම තව දෙයක් කියලා දෙන්නම්. බැරි වෙලාවක්වත් හිතන්න ඔයා ඉමස් අරිමස් එක්ක සම්බන්ධ කරන නාම පදය ස්ථානයක් එක්ක ආවා කියලා. මෙන්න මේ වගේ ශිෂ්‍යෝ පන්තියේ ඉන්නවා. ගක්සෙයි වා මෙතන වා නෙමෙයි ගා එන්න ඕනේ. ගක්සෙයි ගා කියෝෂිත්සුනීමස් උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම. මේ විදිහට අපි ගමුකෝ නිකන් උදාහරණයක් මම white board එක ෂෙයා කරලා කියලා දෙන්නම්කෝ. ශිෂ්‍යෝ ක්ලාස් එකේ ඉන්නවා. ශිෂ්‍යයන්ට අපි කියනවා ළමයි ගක්සෙයිනේ. ගක්සෙයි ගා ගකුසෙයි ගක්සෙයි කියන්නේ ශිෂ්‍යෝ. ගක්සෙයි ගා ක්ලාස් එකට කියන්නේ කියෝෂිත්සුනි. අරිමස් දාන්න බෑ. ශිෂ්‍යෝම අපි ගිහිල්ලා හිටවන්නේ පණ නැති මිනිස්සු නෙමෙයි. පණ තියෙනවා හිටගෙන ඉන්නේ. ඒ නිසා ගක්සෙයි ගා කියෝෂිත්සුනි ඉමස් ඉන්නවා ඈ. ඕකම අපිට ඉමස්ත තිබ්බත් ඉමසෙන් තිබ්බත් ඉමසෙන් දේෂ්ඨ කියලා ස්වරූප වෙනස් වුණත් කොහොමත් ගක්සෙයිත් එක්ක ගා දාන්න ඕනේ. ඉන්න කෙනා එක්ක ගා. තැනක් කැඩුනොත් ප්ලේස් එකක් කැඩුනොත් ඔයා ප්ලේස් එකත් එක්ක බය නැතුව නී දාන්න. හරි තැනක කෙනෙක් ඉන්නවා හෝ දෙයක් තියෙනවා කියලා කියද්දි අදාළ නවුන් එකත් එක්ක ඔයා ගා නිපාතේ දානවා. ප්ලේස් එකත් එක්ක ඔයා නී නිපාතේ දානවා. ඒක ඉමස් ඉන්නව වලින් හරි ඒක අරිමස් තියනව වලින් හරි ඉවර වෙන වාක්‍යයක් විය යුතුයි. ඉමස් වලින් හරි අරිමස් වලින් හරි ඉවර වෙන වාක්‍යයක් විය යුතුයි. ඔයාට පැහැදිලිද? ඉමස් වලින් හරි අරිමස් වලින් හරි ඉවර වෙන වාක්‍යයක ඒ ඉන්න හෝ තියෙන කෙනා එක්ක තියෙන දේත් එක්ක අපි ඒ නවුන් එකත් එක්ක ගානිපාතේ දානවා. ඔන්න දෙවෙනි අවස්ථාව. මොකද්ද පුතේ පළවෙනි අවස්ථාව? පළවෙනි එක අමතක වෙන්න බෑ. දෙවෙනි එකට එද්දි මොකද්ද? හතරෝ හරි නාම පදයක් හරි අවධාරණය කරන්න විශේෂ කරන්න එයාම තමයි ඒක කරන්නේ කියලා කියන්න අපිට ගා දාන්න පුළුවන්. දැන් දෙවෙනි අවස්ථාව තමයි ඉන්නවා තියෙනවා. ඉමස් අරිමස් එක්ක සම්බන්ධ කරන නවුන් එක ගා දාලා සම්බන්ධ කරන්න පුළුවන්. එච්චරද? නෑ. තව අවස්ථා දෙකක් ගානිපාතේ තියෙනවා. මොනවාද තව අවස්ථා දෙක? මේ බලන්නකෝ. මේ ටික නම් මම ඔයාලට ටියුට් එකෙන් ඔයා පාඩම් කරගන්න. මට මේ ඔක්කොම ටික කියන්න වෙලා නැහැ. ස්වභාවික ක්‍රියා ජිදෝෂිතෝ ඉෂ්ණි ගාජුෂිමුත්කයිමස්නේ. ජිදෝෂිත් එක්ක එහෙමත් නැත්නම් අකර්මක ක්‍රියාපදත් එක්ක අපිට පුළුවන් ගානිපාතේ දාන්න. මොනවද අකර්මක ක්‍රියාපද කියලා කියන්නේ? අකර්මක ක්‍රියාපද කියලා කියන්නේ යම්කිසි දෙයක් යම්කිසි ක්‍රියාවක් ස්වභාව ධර්මයේ තුල නැත්නම් මිනිස්සුන්ගේ මැදිහත් වීමකින් තොරව ස්වභාව ධර්මයේ තුල සිද්ධ වෙන ක්‍රියා. මේ මල් පිපෙනවා කවුරුත් කරන්නේ නැහැ. ඒක ඉබේ මල් පිපෙන්නේ. එහෙනම් හනාගා සකිමස් මල් පර වෙනවා. හනාගා ශීබොමිමස්
හනාගා ශීබෝමීමාස් ඔන්න ගාදාලා සම්බන්ධ කරලා තියෙන්නේ. ඊට පස්සේ වැස්ස වහිනවා අමේගා ෆුරීමාස් වැස්ස පායනවා අමේගා යාමීමාස් ගානිපාතේ දාලා පළතුරු ඉදෙනවා කුදාමෝනෝගා මිනෝරීමාස් ගානිපාතේ දාලා සම්බන්ධ කරලා ඊළඟට සුලං හමනෝ කසේගා ෆුකිමාස් කසේ සුලංග හමනව ෆුකිමාස් ඒ දෙක සම්බන්ධ කරේ ගාවලින් කසේගා ෆුකිමාස් ඊළඟට ඉර පායනවා හීගා දෙමාස් හඳ පායනවා tsukigා කුරේමාස් හීගා කුරේමාස් මේ වගේ ඔයා පාඩම් කරගන්න ඕනේ ස්වභාවික ක්‍රියාපද ලිස්ට් එකක් තියෙනවා කවගා නගරේමාස් ගඟ ගලනවා ගඟට කියනවා කවා නගරේමාස් කියනවා ගලනවා ඒ දෙක සම්බන්ධ කරන්නේ ගා දාලා මොකද අපි ඉගෙන ගත්ත ජිදෝෂි එහෙමත් නැත්නම් අකර්මක ක්‍රියාපද සම්බන්ධ කරන්න ඕනේ ගා දාලා එහෙනම් කවගා නගරේමාස් අනිත් එක කවගා අෆුරේමාස් ඒ වගේ අපිට පුළුවන් ගානිපාතේ දාලා සම්බන්ධ කරන්න හරිද ඒකත් පැහැදිලිද දාන්න බලන්න මැසේජ් එකක් අන්තිමේ කතා කරන්න කලින් මැසේජ් එකක් දාන්න අවධාරණය කරන්න දැම්ම කතරුඩ පිටිපස්සේ ඉමස් අරිමස් එක්ක සම්බන්ධ කරන නවුන්ස් එක ගා දැම්ම තුන්වෙනි එක ජිදෝෂිත් එක්ක එහෙමත් නැත්නම් මේ මොනවාද මේ අපි කියන අකර්මක ස්වභාවික ක්‍රියාපදත් එක්ක සම්බන්ධ කරන නාමපද ගා දාලා සම්බන්ධ කරනවා පැහැදිලිද chat එකට මැසේජ් එකක් දාන්න හරි සක්‍රීයව ඉන්න ඕනේ ක්ලාස් එකේ හරියට ඉන්න ඕනේ පන්ති අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ chat එකට මැසේජ් එකක් දාන්න ඕනේ මම ඔයගොල්ලන්ට වීඩියෝස් ඔන් කරන්න කියන්නේ නැහැ නේ ළමයි. ඒ නිසා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මොකක්ද දාන්නේ? Yeah. පුතේ A level වලට N4 උදව් වෙනවා කියන්නේ මෙහෙමයි. A level syllabus එකයි N4 syllabus එකයි grammar වල පැත්තෙන් ගත්තොත් ටිකක් සමානයි. ඒ කියන්නේ N4 චුට්ටක් වැඩි A level වලට වැඩි පොඩ්ඩක් වෙනස් ඒවා ඉගෙන ගන්න සිද්ධ වෙනවා. නමුත් ඊට සාපේක්ෂව ගත්තොත් සාමාන්‍යයෙන් A levels එකයි. ඒ කියන්නේ A level වල තියෙන ඉකෝකේ කනෝකේ යුකෙමිකේ කර්මකාරක ප්‍රයෝජ්‍යකාරක කේගු ගෞරවාන්විත භාෂාව වගේ ජෝකෙන් කේ වගේ පාඩම් එහෙම් පිටින්ම N4 වලත් තියෙනවා. එතකොට ඔයා A levels කරන ගමන් N4 කරනවා කියලා කියන්නේ N4 class එන්නත් පුළුවන් නැතුව හරි N4 එක study කරනවා කියලා කියන්නේ ඔයාලගේ A level මට්ටම හැදෙනවා. ඒක මං හොඳටම දැකලා තියෙනවා අපේ කලින් අවුරුදු වල ළමයින්ගේ මම ඒගොල්ලෝ කරන්න බෑ කියද්දි මම ෆිසිකල් ළමයින්ට එහෙම කියලා දෙනවා ඔයගොල්ලෝ N4 කරන්න එහෙම කියලා. ඒතර ඒගොල්ලෝගේ A level මට්ටම අර C එකක වගේම හිටපු මට්ටම් වල දරුවෝ BA වලට ඇවිල්ලා තියෙනවා N4 වලට දුන්න බරත් එක්ක. ඒ කියන්නේ N4 වලට දැඩි ලෙස අපි වැඩ කරනවානේ N4 ක්ලාස් එකේ හැමදාම වගේ පේපර්ස් කරනවා හැමතිස්සෙම kanji test තියෙනවා kanji ලියවනවා. ඒ kanji ටිකම තමයි A level වලත් තියෙන්නේ. චුට්ටි වෙනස්කම් තියෙනවා නමුත් ගොඩක් දුරට සමානයි. තේරුණාද? එතකොට ඔයා A levels වලට පාඩම් කරනවා කියන්නේ ඒක N4 වලට හොඳයි. අනිත් පැත්තෙන් N4 වලට බර දෙනවා කියන්නේ ඒක A level වලට හොඳයි. N4 දැන් කරන A level කරපු දරුවන්ට දැන් N4 කරද්දී ඔයාට ලේසි වෙයි. ඇයි? ඔයා A level වලට මීට වැඩි අමාරු වෙන දේවල් ඉගෙන ගත්තා. ඒ නිසා දැන් ඔයාට N4 කරන එක අමාරු නෑ ලොකුවට. N5 කරලා N4 කරන ළමයිට වැඩි A level එකයි N4 එක අතර තියෙන බැඳියාව ගොඩක් වැඩි. හරි. අන්තිම අවස්ථාව මම කියලා දෙන්නම්. මේක කියවලා මම අදට නවත්තනවා. පුතේ ගානිපාතය ප්‍රශ්නවාචී පදත් එක්කත් දාන්න පුළුවන්. හිතන්නකො මෙහෙම. මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. කවුද විවාහ සහායකයා? විවාහ සහායකයානේ. විවාහ සහායකයා. කවුද විවාහ සහායකයා? අන්න දරේග කෙක්කොන් අයිතේ දෙස්කා. දරේග කෙක්කොන් අයිතේ දෙස්කා. කෙක්කොන් අයිතේ. ඔයා විවාහ වෙන්න ඉන්න පාර්ට්නර් කෙක්කොන් අයිතේ. කවුද ඔයාගේ කෙක්කොන් අයිතේ? නේ දරේග අනතන කෙක්කොන් අයිතේ දෙස්කා. දොකොගා කියෝෂිට්ස් දෙස්කා. කොතනද පන්තිය? දොකොග තයිෂි දෙස්කා. දොකොග තයිෂිකන් දෙස්කා. කොතනද තයිෂිකන් එක තානාපති කාර්යාලය? දොකොග කෙන්කියෝෂිට්ස් දෙස්කා. කොතනද පර්යේෂණාගාරය? දොකොගා කෙන්කියෝෂිට්ස් දෙස්කා. කෙන්කියෝෂිට්ස් දෙස්කා. කෙන්කියෝෂිට්ස් වචන මතක තියාගන්න. නිතර නිතරනේ වචන විතරක් නෙවෙයි. අමාරු වචනත් ඔයගොල්ලෝට දාගන්න. කෙන්කියෝෂිට්ස්, තයිෂිකන්, තයි ඉකුකන් ශරීර සවතාගාරය. ඒ වගේ මට පුළුවන් ප්‍රශ්න අහනකොට යම්කිසි ප්‍රශ්නවාචී පදයකින් නම් වාක්‍යයක් පටන් අරන් තියෙන්නේ. යම්කිසි ප්‍රශ්නවාචී පදයකින් නම් වාක්‍යයක් පටන් අරන් තියෙන්නේ අපිට පුළුවන් ඒ ප්‍රශ්නවාචී පදයට පිටිපස්සෙන් ගානිපාතේ දාන්න.
යම්කිසි ප්‍රශ්නවාචී පදයකින් නම් වාක්‍යයක් පටන් අරන් තියෙන්නේ. ඒ ප්‍රශ්නවාචී පදයට පිටිපස්සෙන් ගානිපාතේ දාන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් මෙහෙම. දොරේග එම්පිච්ච දෙස්කා කෝකද පැන්සල දොරේග අනතනෝ ෆුදෙ දෙස්කා කෝකද ඔයාගේ පින්සල අනතන ෆුදේ පින්සල අන්න ප්‍රශ්නවාචී පදයෙන් හැමතිස්සෙම වාක්‍ය පටන් අරන් තියෙන්න ඕනේ. වාක්‍ය මැද හෝ අග තිබිලා බෑ. ප්‍රශ්නවාචී පදයෙන් වාක්‍ය ආරම්භ විය යුතුමයි. එහෙම තිබ්බොත් විතරයි ඔයාලට ප්‍රශ්නවාචී පදෙට පිටිපස්සෙන් ගා දාන්න පුළුවන්. මොනවද ඔයාලට ඕන වෙන ප්‍රශ්නවාචී පද? මේ තියෙන්නේ ඔයාලට ඕන වෙන ප්‍රශ්නවාචී පද මොනවද? දාරේ, දොරේ, දොනෝ, දොචිරා, දොකෝ, නනි ඔය ටික තමයි ඕන වෙන්නේ. හරි කෝකද පින්සල දොරේග ෆුදේ දෙස්කා කොතනද ටෝකියෝ නගරේ දොකග ටෝකියෝ මචි දෙස්කා මොකක්ද ඔයාට ඕනේ නනිග හොෂී දෙස්කා නනිග සුකි දෙස්කා මොකටද කැමති නනිග සුකි නනිග හොෂී නේ ඔය වගේ අපිට පුළුවන් යම් කිසි ප්‍රශ්නවාචී පදයක් අපි කියනවා පුතේ ප්‍රශ්නවාචී පදවලට ගිමොන්චි එකකින් වාක්‍යයක් පටන් අරන් තියෙනවා නම් ඒ කියන ගිමොන්චි වලට පිටිපස්සෙන් අපිට පුළුවන් මොකද්ද ගානිපාතේ දාන්න පැහැදිලිද කියන්න පැහැදිලිද කියලා ඔයගලන්ට ගානිපාතේ දාන අවස්ථාව පැහැදිලිද ගානිපාතේ දාන අවස්ථා ටික පැහැදිලිද දැන් අපි අද වා කතා කරා ගා කතා කරා N5 වලදී ඉගෙන ගත්තද ඔහොම ඔක්කොම අවස්ථා ටික කම්ප්ලීට් ඉගෙන ගත්තද මේ සිස්ටම් එක හොඳයිද ඔයාලට ගැලපෙන්නේ නැද්ද මේක N5 මතක් කරගන්න ගමන් N4 කරන එක ඔයාලට හොඳ නැද්ද මේ විදිහ හොඳයිද ගැලපෙනවද පොඩ්ඩක් දාන්න අදහසක් ඔයාගේ පුතේ මෙහෙමයි N4 කරන්න නැතුව N4 දෙපාරක් ලියලා ලකුණු මදි නම් N4 කරන්න නැතුව N3 කරන එක අවුලක් නැහැ. හරිද? ඒක ඔයාට ඔයා ගැන විශ්වාසයි නම් ඔයා ජපනීස් එක නිතර ඉන්නවා නම් ඔයාට හොඳ ආත්ම විශ්වාසයක් තියෙනවා නම් N3 කියලා කියන්නේ N4 මට්ටම් වල ඉඳලා ඔයගොල්ලෝ විශ්වාස කරනවද මම N1 එක දෙපාරක් ලියලා තියෙනවා. N1 එක දෙපාරක් ලියලා කියන්නේ අන්තිම විභාගේ N3 N2 මම ওই පිළිවෙලට කරලා තියෙනවා. එතකොට N2 තවුලක් නැහැ. මට N1 එක මම දෙපාරක් ඩවුන් වෙලා තියෙනවා. තුන්වෙනි පාර තමයි මම පාස් කරගත්තේ. හරිද? ඒත් මම මාර මේ ඒ කියන්නේ ඒක පාස් වෙන්න පුදුම ඒ කියන්නේ ලංකාවේ කෙනෙක්ට N1 කරනවා කියන්නේ හරි අමාරුයි. අපි ජපානයේ සෙන්සර් කෙනෙක්ගෙන්වත් මම ඉගෙන නැහැ. මම සෙල්ෆ් ස්ටඩීස් වලින්ම ඕගලන්ට ක්ලාස් කරන ආපු මුල් කාලේ තමයි මම N1 කරලා ඉවර කරගත්තේ. මම දෙපාරක් ඩවුන් වෙලා තියෙනවා. මාර කැපකිරීමක් කළා තමයි අන්තිමේදී ඒක ගොඩ දාගත්තේ. ඒ නිසා එච්චර අමාරුවෙන් හිටපු මටත් ඒක දෙපාරක්ම අවුල් ගියා නම් N4 වලින් පස්සේ ඊළඟ ලෙවල්ස් කරනකොට හොඳට හිතන්න අර ලෙවල් එක ෆේල් වෙලා නම් අරක කරන්න ස්කිප් කරලා නම් යන්න හදන්න එපා පාස් කරගෙන යන්න. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. ඔයාට අවුලක් නැහැ N3 කරගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයාට N3 කරනකොට N4 ටික අඩුම තරමේ පාස් කරගන්න නැත්නම් එහෙනම් N4 සිලබස් එක හොඳට ඉගෙන ගන්න. සම්පූර්ණ කම්ප්ලීට් ඉගෙන ගන්න. මොකද N4 වලින් පස්සේ N3 2 කියලා කියන්නේ මේ හරි ඒ කියන්නේ ග්‍රැමර් උනත් දැන් හිතන්නකෝ ඔයා නගර ඉගෙන ගත්තේ කරමින් කියන අදහසනේ මස් කපලා නගර දාන ඉකි නගර. මං කියනවා වතශිවා පං ඔ තබේ නගර තෙරෙබියෝ මිමස්තා. මම පාන් කන ගමන් ටීවී බැලුවා. වතශිවා කේතයි දෙන්ව ඔත්සුකයි නගර කරේතෝ කෙන්ක ශිමස්. මම ජංගම දුරකථන යූස් කරන ගමන් මේ එයත් එක්ක රණ්ඩු වුණා. හරි එතකොට නගර දැම්මේ කරන ගමන් කරමින් කියන්නේ. හැබැයි ওই නගර එකම N3 N2 වෙනකොට වෙන තේරුමක් එන්නේ. තේරුණාද? ඒ නිසා පටල ගන්න නැතුව මම යෝජනා කරනවා හරියටම මේ සිලබස් එක කවර් කරගෙන එක්සෑම්ස් කරන්න ඕනේ. සිලබස් එක තනියම හරි කමන්නේ ක්ලාස් එන්න ඕනෙත් නැහැ මේකට මෙන්න කියනවා නෙවෙයි මම. නමුත් ඔයාට ඔයාගෙන විශ්වාස නම් හොඳට N3 ටික කරගන්න පුළුවන් නම් මුලින් ඉඳලා ප්‍රශ්නයක් නැහැ. මං ඉතින් කියන්නේ නැහැ ඔයාට කරන්න කියලා. නමුත් ඔයාට ඔයාගෙන විශ්වාස නම් කරගන්න බැරි නෑ කරන්න පුළුවන්. N3 එක ඔයාට මහන්සි වුණොත් ඔයා හොඳ කැපවීමෙන් මුලින් ඉඳලා හරියට වැඩ ටික කරොත් හරියට vocabulary ටික grammar reading ටික listening ටික follow කරොත් වචන ටික හොඳට practice කරොත් N3 කරගන්න පුළුවන්. N4 fail වුණා කියලා අවුලක් වෙන්නේ නැහැ. ඒක ඔයාගේ තීරණය. ඔයා ටිකක් ඉතින් ඉස්සරහට continue කරලා බලන්න මොකක්ද Tamanට ගැලපෙන්නේ කියලා. තව ප්‍රශ්න තියෙනවද?
හරි. මං WhatsApp නම්බර් එක දානවා. මේක තමයි අපේ hotline නම්බර් එක. මේකයි තව නම්බර්ස් 3ක් තියෙනවා. මේ මට ඇත්තටම මතක නෑ ළමයි. මට සාමාන්‍යයෙන් ටෙලිෆෝන් නම්බර්ස් මතක හිටින්නේ නැහැ. එකක් ඇරෙන්න මේ දෙක නම් කොච්චර බැලුවත් මට මතක නෑ. මං ඒ නිසා මේ ලියන්නම් ඈ මෙසේජ් එකක් නැතුව මම මෙහෙම ලියන්නම්. මෙන්න මේ නම්බර් එක 0.76 233 0.372 0.70 78 33 ඊට පස්සේ තව එකක් තියෙනවා අ, චෝ- 0.77 973යි 96.52 ඔන්න ඔය නම්බර් තුනෙන් එකකට මේ නම්බර් තුනෙන් එකකට මේ ඔක්කොම අපේ ස්ටාෆ් එකේ නම්බර්ස් මේ නම්බර්ස් තුනෙන් එකකට ඕගලොන්ට ක්ලාසස් ගැන වැඩිදුර තොරතුරු එහෙමත් නැත්නම් පේමන්ට් කරලා N4 paid group එකට තාමත් ඇඩ් වෙලා නැත්නම් ඔය නම්බර් තුනෙන් එකකට ඉක්මනට රිප්ලයි දාන නම්බර් එකකට මෙසේජ් එකක් දාන්න. ඔන්න නම්බර්ස් තුන මම ලිව්වා. ආපහු සුපුරුදු විදියට අපි ලබන සතියේ N4 සිලබස් එකත් එක්කම ක්ලාස් එක කරගෙන යනවා. ඔයාට ඕනේ N4 ක්ලාස් එකට අපිට CR පොතක් මේ ටිකත් ඕනේ ලබන සතියේදී අරන් ලබන සතියේ link එක දාන්නේ paid group එකට විතරයි පුතේ. CR book එකක් ඕනේ grammar වලට පුළුවන් නම් පොත් දෙකක් තිබ්බොත් හොඳයි. එකක් N5 වලට එක පොතක් අනිත් එක N4 වලට. ඒ නිසා CR පොත් දෙකක් තියාගන්නව නම් තමයි වඩාත්ම හොඳ. කංජි ලියන්න අඟල් භාග කොට පොතක් ඕනේ. අඟල් භාග කොට පොතක් ඕනේ. half sheet මේ එකතු කරලා හරි මොන හරි ඔය hand bill හරි වට ඉවත දාන මොනවද තියෙන ඔය papers අන්න ඒව ටිකක් එකතු කරලා ෆයිල් එකක් වගේ හදාගෙන කංජි dictation වචන වගේ ලියන්න. තව කංජි dictation මේ PDF උත් ඔයගලන්ට share කරනවා. එහෙම තමයි ක්ලාස් එකේ යන්නේ දැනට. මේ පොත් දෙක ප්‍රධාන වශයෙන් දැනට තියාගන්න. එතකොට ලබන සිකුරාදට නැවත ලබන සිකුරාදට N4 පන්තියේ තියෙනවා. හරියටම පුතේ හවස 4ට තියෙනවා. අද මම චුට්ටක් පරක් වුණා. මොකද අපි අද අලුත් කෝස් එකක් ෆිසිකල් ගම්බහ පටන් ගත්තා. ඒක ඉවර කරද්දි මට වෙලාමදි වුණා. ආයෙ ගෙදර ගිහිල්ලා එද්දි ටයිම් එක චුට්ටක් පරක්කු වෙච්ච නිසා 4:00 දැම්මා. ලබන සිකුරාදා 4ට හරියටම ඔයාගේ N4 පන්තියේ තියෙනවා. ලබන සිකුරාදා කියන්නේ කවද්ද? 6ට 6යි 13 නේ. 13 වෙනිදානේ. 13 වෙනි සිකුරාදා හවස 4ට හරියටම N4 පන්තියේ තියෙනවා. එදාට අපි හම්බෙමු. CR පොත් දෙකක් එක්ක මේ නම්බර්ස් වලට මැසේජස් දාලා පන්තියට සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්න. එහෙනම් හරි. එතකොට මේ එහෙනම් ටියුට් හම්බේ paid group වලට ඇඩ් වුණාට පස්සේ ඒව අපි වැඩිදුර තොරතුරු දෙන්නම්. එහෙනම් මේ මැසේජ් දාන්න මේ නම්බර්ස් වලට මොනවා හරි දැනගන්න ඕන නම් ඕගලන්ට. ඒ වගේම N4 එන ඔයාලට හෙට රෑ තියෙන N5 පන්තියට free join වෙන්න පුළුවන්. link එක මම ඔයාලට ඇඩ් කරන්නම්. free join වෙන්න පුළුවන් N5 class එකට. N5 එකේ තාම අකුරු යන්නේ. මං හිතනවා මෙතන අකුරු බැරුව ඉන්න අය නම් නැතුව ඇති නේද පුතේ? අකුරු බැරි අය නම් නැතුව ඇති. හැබැයි අකුරු ටිකත් පොඩ්ඩක් අවුල් වගේ කියලා හිතනවා නම් අකුරු ටික මතක් කරගන්න N5 පන්තියටත් එන්න පුළුවන්. මම link එක දාන්නම්. හරි. එහෙනම් මින්නසන් කියෝ ඔවාරිනි shimasu. 来てくれてありがとうございました。さようなら。頑張ってくださいね。毎日勉強して頑張ってください. නේ බුදු සරණයි හැමෝටම පාඩම් කරන්න හැමදාම